ගීතයට කලාවට පිමින් බැඳුන අපේ කාලේ කවිකාරයක සමග රස ගීපද විවරණය කරන සොඳුරු හැන්දෑවා. වදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා. මාධ්‍යවේදිනී දුලානි කළුආරච්චි වසන්ත සමගින් මේ සිකුරාදා රාත්‍රී 7ට සිත්තම් රෑ කී මතක පලස සිත්තම් කරන්න සූදානම් වෙන්න. සිත්තම් රෑ. අයිබෝවන් සුබ සන්ධාවක්. සිකුරාදා සිත්තම් රෑ අද ටිකක් විසිතුරු විදිහට වෙනදා කරනවාට වඩා වෙනසකින් ගෙත්තම් කරන්නයි හදන්නේ. සිකුරාදා සිත්තම් රෑට සාමාන්‍යයෙන් එන්නේ ජීවිතය දිනාගත්ත ව්‍යාපාර ලෝකයේ යම් ආකාරයට ප්‍රශස්ත මට්ටමක ක්‍රියාවලීන් වල යෙදෙන විශේෂයෙන් සමාජය කතාබහට ලක්වෙන පුද්ගලීන්. ඒ අතරවාරයට තින් කලාකරුණුත් එකතු කරගන්නට ඕනෙනේ. ඒ නිසා අපිට හිතුණා කිවිඳියක් ජනමාධ්‍යවේදිනියක් ඒ වගේම ලේඛිකාවක් මේ වැඩසටහනේ මේ පැය දෙක තුළ ගීත තෝරාගෙන පෙළගස්වමින් තමගේ ජීවිතයත් එක්ක ඒ ගීත මොන විදිහටද බැඳිලා තියෙන්නේ කියලා කතා කරන්න අවස්ථාවක් ගන්න. ඒ නිසාමයි ඇයට මම ආරාධනා කළේ. දුලානි කළුආරච්චි. දුලානි සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා වසන්තයේ. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුන් හැමෝටමත්. දුලානි කළුආරච්චි කිව්වහම එකපාරටම කවුද මේ කියලා එනවා. මං හිතන්නේ දුලානි හොඳම දේ තමයි මේක දෘශ්‍ය මාධ්‍යයක් නොවන නිසා ඔබ කවුද? ඔබ මා හඳුනනවා ඔබව කවිකාරියක් හැටියට, ජනමාධ්‍යවේදිනියක් හැටියට, ඒ වගේම ලේඛිකාවක් හැටියට, වැඩිගෙන එන ලේඛිකාවක් හැටියට ඔබ වඩාත් කැමති ඔබව මොන විදිහට හඳුන්වනවද? ඇත්තටම මම ගොඩක් අය මාව හඳුනන්නේ කීවිදියක් විදිහට, කවිකාරියක් විදිහට. ගොඩක් අය මට ආදරය කරන්නේ කවිකාරියක් විදිහට. කවියට වගේම මටත් ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා මම වඩාත් කැමති ඔය සියලු දේ අතරින් කවිකාරියක් කියලා හඳුන්වනවට. කවිකාරියක්. සංසාරික තමයි ප්‍රේමය. තියෙන්නේ එකම රූපයයි හදපත්ලේ. ඔයාව මතක් වෙද්දි හැමදාම රිදෙන්නේ ඒකයි පපුවේ හරි මැද්දේ. නිකමට කන තියලා බැලුවොත් ඇසේවි නුඹ නමින් හද අඬන සද්දේ. අහිමි ආදරේ ගැන කවිලියන්න ඇයි මල් සරෝ ඔයා මටම විද්දේ. මේ වැඩි ඈතක ලියවිච්ච දෙයක් නෙවෙයි. මැයි මාසේ, ඒ කියන්නේ මේ මාසෙම 11 වෙනිදා දිවයින පත්තරේ පළවෙච්ච කවියක්. මං කැමතියි ඔබේ කවිකම එතනින් පටන් ගන්න. ඒ කවිය ඇත්තටම මෑතක ලියවුණාට කවියක් කියන දේ වස්තු වීජය පැලවෙන්න බොහෝ කාලයක් තියෙන්නත් පුළුවන්. එතකොට අතීත මතක සිදුවීම් ඒ දේවල් එක්ක කවිය කියන දේ નિરાයාසයෙන්ම මා තුළින් බිහි වෙන දෙයක්. ඉතින් ඒක නිසා ඒකට මේ මෑතක හේතුවක්ම බලපාන්නේ නැහැ. ජීවිතේ සියලු දේවල් එක්ක ගැලපිලා ලියවිච්ච කවියක් කියලා තමයි මට ඒක හඳුන්වන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ සැඟවිච්ච දුකක් තියෙනවා. පශ්චාත්තාපයක් තියෙනවා. ඒක ඔබට පුද්ගලික දෙයක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට දැන් සමහර වෙලාවට ඔය කවි ලියනකොට බොහෝ දෙනා ඒවට නිමිති හොයනවනේ. ඒ ගැන කතා කරන්න කලින් මොකද ඔබත් එක්ක අද කතා කරන්නම තියෙන්නේ මේ ගැන. ඔබ හරි ලස්සන ගීත පෙළක් මට දෙනවා. කරුණාරත්න දියුල්ගනේ ගායනා කරන ගීතයක්. ඔබ මා හමුවන මේ ඉරහඳ යට. සුනිල් ආර්ගමගේ අතින් ලියවෙන්නේ, ගුණදාස කපුගේ සංගීතවත් කරන්නේ. මේ ගීතය මුලින්ම තෝරන්නේ ඇයි? මේ ගී පෙළ ගැස්මේ උඩින්ම තියෙන්නේ ඇයි? ඒක වසන්තයේ ඇත්තටම ඒකට හේතුව ඇහුවොත් ඔයාලට hina යන්න පුළුවන්. මොකද දන්නවද මේ මගේ ජීවිතේ කොයිතරම් දැන් සින්දු ඕන තරම් බිහි වෙනවා, බිහි වෙලා තියෙනවා. නමුත් මේ ගීතය මගේ ජීවිතේ අංක 1.
ඒකට හේතුවක් ගත්තහම මේ ගීතේට මම කැමති වෙන්නේ මං හිතන්නේ මට අවුරුදු 4-5 වයස වගේ කාලවලදී මේ ගීතයට ඒ කියන්නේ එතකොට ඉතින් ඇත්තටම මේකේ වචන ගැනවත් කිසිම දෙයක් ගැන අදහසක් තියෙන එකක් නෙමෙයිනේ. එතකොට මම පොඩි ළමයෙක්. නමුත් මට මේ ගීතය ඇහෙනකොට මේ ගීත ඇහෙන්නත් හේතුවක් වෙන්නේ මගේ තාත්තට ඉන්නවා අක්කලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි. එතකොට මගේ ලොකු නැන්දා මට හුඟක් ආදරෙයි. ලොකු නැන්දාගේ පුතෙක් හිටියා මේ එයාට සාන්තయ్య කියලා තමයි හැමෝම කියන්නේ. එතකොට මං හිතන්නේ යාළගේ වයස අවුරුදු 25 30 වගේ යෞවනයේ ප්‍රේමයත් එක්ක ජීවත් වෙන අවධියක එයා නිතරම මේ ගීතය මේ රේඩියෝ එකේ වාදනය කරනවා මේ හයියෙන් ඇහෙන්න හැමෝටම ඇහෙන්න වගේ එහෙම තියෙනවා. ප්‍රචාරය වෙනකොට ශබ්ද වැඩි කරනවා. ශබ්ද වැඩි කරනවා. ඉතින් ඒකත් එක්ක මම හැමදාම එයාලගේ ගෙදර යන්නෙත් ඒ සින්දුව අහන්න. මම අර බැම්මක් උඩට වෙලා වාඩි වෙලා පොඩි කාලේ ඒ සින්දුව අහහා නිකන් මූඩ් ගහගෙන ඉන්නවා වගේ. ඒ වගේ එකක ඉන්නවා. ඒ සින්දුවට ඇබ්බැහි වුණා. ඔව් මම ඇත්තටම දන්නේ නැහැ ඒක මොන හේතුවක් නිසාද කියන්න. නමුත් මම ඒකට ඒ තරම් ආදරය කරා. මම මේක සුනිල් ගමගේ මහත්මයාටත් කියලා දෙනවා මම මේ ගීතයට මේ තරමට ආදරය කරනවා සහ ඒකට හේතුවක් නැහැ. පොඩි කාලේ මේ තමයි මම මේකට ආදරය කරන්නෙත් කියලා. ඉතින් ඒක තමයි පළවෙනි හේතුව මේ ගීතේ තෝරගන්න. සහ මේ ඊට පසු කාලීනව මේකට යම් හේතු කාරණා ඇති වෙනවා. ඒකට මම හිතන්නේ දැන් අපේ ජීවිතේ හුඟක් ආදරණීය මිනිස්සු අපිට හම්බ වෙනවානේ. එතකොට මගේ ජීවිතේ ඉන්න හරි ආදරණීය යාළුවෙක්. ඇත්තටම මෙයා හොඳ මිත්‍රයෙක් මහී කියලා. මහී මට හම්බෙන්නෙත් අර ෆිල්ම් එකක වගේ හරි අපූර්ව විදිහකට. එක දවසක මොකක් හරි ප්‍රසංගයකදී එයා නවසින් කරනවා. එතකොට මම ඒ හඬට එයාගේ දක්ෂතාවයට මම හුඟක් කැමති වෙනවා. මම එයාට සුබපතල ආවට පස්සේ එයා කොහොම හරි මාව හොයා ගන්නවා. හොයාගෙන මට කෝල් කරලා එයා කියන දෙයක් තමයි මගේ FB එකේ එහෙම බලලා තියෙනවා එයා. එයාට හිතුණලු එයාම තමයි මේ කෙනා කියලා. එයාගේම ජීවිතේ වගේ තමයි මේ කියලා හිතුණලු. ඉතින් අපි හොඳ යාළුවෝ වුණා. අපි හුඟක් දේවල් කතා කරා ජීවිතේ. එයා මට කියපු දෙයක් තමයි ජීවිතේ හැමදේම අහිමි වෙලා ගියපු දවසක වුණත් එයාට හොඳ යාළුවෙක් ඉන්නවා ජීවිතේ ආපහු එයාව ගොඩ ගන්න කියලා. ඉතින් අපි එයා හොඳ දක්ෂ ගායකයෙක්. එයාට හඬවල් කිහිපයකින් මේ ගීත ගායනා කරන්න පුළුවන් නිසා. ඉතින් අපි දෙන්න කතා වෙලා තියෙනවා. අපි දෙන්න දවසක මැරුණත් මේ ඔයා මගේ මම මැරුණාම මගේ ළඟ ඇවිල්ලා ඉන්න. ඔයා මැරුණොත් මමත් ඇවිල්ලා ඉන්නවා කියලා එයා ඒ වගේ කතාවක් කියලා තියෙනවා. හරි අපූර්ව මිත්‍ර සම්බන්ධතාවකුත් එක්ක ආදර වියෝවක් ගැන මේ කතා වෙන ගීතය කරුණාරත්න දියුල්ගනගේ හඬින් අපි මුලින්ම තෝරන්නේ සිත්තම් රෑ රසවත් කරන්න දුලානි කළුආරච්චි ජනමාධ්‍යවේදිනිය තරුණ ජනමාධ්‍යවේදිනිය තමයි අද සිත්තම් රෑ ගී රසවත් කරන්නේ. හමුන මේ ඉරහඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට දිනු මැනවී මගේ ළඟ තනියට දිනු මැනවී ඔබ මා හමුන මේ ඉරහඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට දිනු මැනවී මගේ ළඟ තනියට දිනු මැනවී ඔබ සිත මා සිත හමුදා සිට මාලය පීදී පර වූ පිම්මල ඔබ සිත මා සිත හමුදා සිට මාලය පීදී පර වූ පිම්මල සිතින් තුරුළු කර මා මල් දවසට මගේ ළඟ තනියට දිනු මැනවී මගේ ළඟ තනියට දිනු මැනවී ඔබ මා හමුන මේ ඉරහඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට දිනු මැනවී
මගේ ළඟ තනියට ඉනු මැනවි කඳුල සුසුම නොදෙනා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කළ සැකි කඳුල සුසුම නොදෙනා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කළ සැකි සිතින් දරාගෙන මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි ඔබ මා හමුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි දුලානි කළුආරච්චි ඔබ දැන් කොළඹ හිටියට ඔබ ඉන්නේ අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර මං කැමතියි ඔබේ ගෙදර විස්තර දැනගන්න. මගේ ගෙදර විස්තරයි මගේ අම්මා තමයි දැන් ගෙදර ඉන්නේ. මගේ තාත්තා නැති වෙලාම පොඩි කාලෙදී සහ මට තව නංගි කෙනෙක් ඉන්නවා. එයා දැන් විවාහ වෙලා දරුවන් එක්ක එයා වෙනම ජීවත් වෙනවා. ඉතින් අම්මා තමයි ඇත්තටම ගෙදර ඉන්නේ මගේ ජීවිතේ හුඟක් දේවල් බෙදාගන්නේ. ඒ වගේ පවුල් පරිසරයක් තමයි මට තියෙන්නේ. පුංචි දෝනි තරහා වෙලා. ඒ කියන්නේ ඒ ගීතේ කියන්නේ මේ තාත්තා කෙනෙක් කොහොමටත් මේ දරුවන්ගේ ජීවිතයට උපරිම සතුට දෙන්න මහන්සි වෙනවනේ. අම්මා කෙනෙකුටත් වඩා සමහර තැන්වලදී. ඉතින් එතකොට ඔබේ තාත්තා ඔබ පුංචි කාලෙම මිය යනවා. මම කැමතියි තාත්තා ගැන තියෙන පුංචි දුක සහිත මතකයේ ටිකකට අවදි කරන්න. ඇත්තටම තාත්තා තමයි මගේ ලෝකේ වීරයා. අදටත් මගේ ජීවිතේ ප්‍රශ්නයක් ආවම වුණත් මම හිතට හයිය ගන්නේ ඒ මතකයන් එක්ක. ඒ මතකයේ තමයි සුවඳක් විදිහට මගේ ජීවිතේ තියෙන්නේ. පොඩි කාලේ ඉතින් තාත්තයි මමයි හුඟක් ආදරෙන් හිටියේ. තාත්තා මට හුඟක් දේවල් ජීවිතේ කියලා දුන්නා ඒ පොඩි කාලේදී වුණත්. මගේ තාත්තා ගොඩක් දක්ෂ මේ ගායන ශිල්පියෙක්, ඩොල්කි වාද්‍ය ශිල්පියෙක් සහ මේ මූර්ති කැටයම් ඒ දේවල් කලාකරුවෙක් විදිහට හැම කියන්නේ විශේෂ දක්ෂතා තිබ්බ කෙනෙක් එයා. ඉතින් පොඩි කාලේදී ඒ දේවල් ඔබට මතකද ඔහු අසනීප වෙනවා හෝ ජීවිතයේ සමුගත්ත කාලේ? ඔව් මට මතකයන් තියෙනවා. ඒ පොඩි කාලේදී තාත්තයි මමයි මොකද තාත්තා හැමදාම ඩොල්කි වාදනය කරමින් සින්දු කියනවා මමයි තාත්තයි. සමහර දවස්වලට මමයි තාත්තයි රණ්ඩු කරගන්නවා. ඒකට සමහර වෙලාවට හේතු වෙන්නේ තාත්තා මම ඉල්ලපු දෙයක් ගෙනත් දුන්නේ නැති වුණාම. මොකද මගේ ජීවිතේ තාත්තා හැමදාම මට ගෙනත් දෙන්න ඕනේ ටිප් එකක්, චොක්ලට් එකක්. හැමදාම එයා වැඩ ඇල්ලනකොට මට ඒක ගෙනල්ලා දෙන්න ඕනේ. ඒක ගෙනාවේ නැත්තම් මම රණ්ඩු කරගන්නවා. ඒ වගේම ඒ කාලෙදී සින්දුවක් තිබ්බ අර මේ ඔබේ සමරු පොතේ රෝස පිටු සොයා කියලා මට එහෙම ඔබේ සුවඳ පිරුණු පුංචි කාමරේ අන්න ඒකේ තියෙනවා මේ සමරු පොත කියලා. ඉතින් ඇත්තටම මම තාත්තගෙන් සමරු පොතක් ඉල්ලනවා. ඉතින් මට පොඩි ළමයෙක් විදිහට ඒක අවශ්‍ය නැහැනේ. තාත්තා හැමදාම ඒක මග හරිනවා. ඉතින් මම හැමදාම යත් එක තරහ වෙනවා. ඒ වෙලාවට තමයි තාත්තා මේ ඩොල්කිය ප්ලේ කර මම ඉතින් ඔරවගෙන ඉන්නවා කඳුළු හලහල ඉන්නවා. එයා ඔය සින්දුව කියනවා මේ මාත් මගෙත් එක්ක යාළු වෙන්න හපව්. ඉතින් ඒ මතකයත් එක්ක තමයි මම ওই ගීතේ තෝරගත්තේ. ඔබේ ආදරණීය පියාගේ නම දැනගන්න කැමතියි මම. මගේ තාත්තගේ නම ධර්මපාල කළුආරච්චි. ධර්මපාල කළුආරච්චි මහත්මයාගේ බොහොම ආදරණීය මතකයත් එක්ක එච්.ආර්. ජෝතිපාල ගායනා කරන තිස්ස ඩයස් අතින් ලියවුණු ගීතයක්. මේ ගීතය ඉතාමත් ජනප්‍රිය හින්දි ගීතයක තනුවකින් උපුටාගන්නේ. ඒ කෙසේ වෙතත් ඉතින් අපේ රටේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරනවා කියන්නේ අපිට හින්දි ගීතය සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. ඉතින් ඒ තරමටම ආකර්ෂණීය බොහොම පියා සහ දුව අතර තියෙනා වූ බැඳීම ගැන හරි ලස්සනට කියවෙන ගීතයක්. ඒ ගීතය තෝරන්නේ දුලානි කළුආරච්චි. පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා
තනින් මාල ගෙන්නවා කියා තාත්තදුව රවටලා පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා ගල්ලෑලි ගල් කූරු නෑනේ දුට ඉස්කෝලේ කුටි කන්න වේදෝ සුදු කවුම ඉරිලා ගියාදෝ යාළුවෝ ඇට ඔච්චම් කළාදෝ ඉවසන්නමා පුංචි දෝනි නුඹ හින්දානේ මා දුක් විඳින්නේ පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා අනිත් මාල ගෙන්නවා කියා තාත්තදුව රවටලා පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා ලොතරැයිය තව කවුද ගන්නේ ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ නුඹ මාලිගාවේ තබන්නේ එය එක ගන්න මට පින් ලැබේදෝ ඉතුවේදු පැතුම මාගේ සාප නොකරන්න තාත්තාට දුගේ පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා අනින් මාල ගෙන්නවා කියා තාත්තදුව රවටලා පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා පුංචි දෝනි තරහා වෙලා පුංචි දැසේ කඳුළු සලා දුලානි කළුආරච්චි බොහොම ආදරණීය මතකයක් ඔබ මේ පියා ගැන ඇති කරගත්තනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දෙමව්පියෝ පුංචි කාලේ ගොඩක් ලං වුණාම කියනවානේ දුව මේ විදිහට වෙන්න ඕනේ, පුතා මේ විදිහට වෙන්න ඕනේ. පියා ඔබට පොඩි කාලේ කිව්වේ නැද්ද මං ආසයි දුව මේ වගේ වෙනවට කියලා? ඇත්තටම මට එහෙම කියලා නැහැ. මොකද එහෙම කියන්න තරම් වයසක මම හිටියෙත් නැහැනේ. හැබැයි එයා නැති වෙන්න කලිනුත් අපේ නැන්දලාට එහෙම කියලා තියෙනවා. මගේ කෙල්ල කවදා හරි දවසක එයා මට කියන්නේ චූටි අම්මා කියලා. චූටි අම්මා දවසක මේ රටේ හැමෝම දන්න, හැමෝම ආදරය කරන හොඳ චරිතයක් වෙයි කියලා එයාට හිතෙනවා. එහෙම එකක් එයා කියලා දෙනවා. ඒ අරින්න එයා කවදාවත් මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා එකක් ඔහු එහෙම කිව්වේ නෑ. ඒ උනාට ඔහු හිතාගෙන හිටියානේ. දැන් ඔබේ ඇස් දෙකෙන් ඔහුව පේන්න පුළුවන්නේ. එතකොට දැන් ඔබ යම් ගමනක් මේ මාධ්‍ය තුල ඇවිල්ලා තියෙනවා. කිවින්දියක් හැටියට, ජනමාධ්‍යවේදිනියක් හැටියට, ලේඛිකාවක් හැටියට. දැන් එතකොට ඔබට මොකද හිතෙන්නේ? මම හිතනවා ඇත්තටම මගේ තාත්තා හිටියනම් ගොඩාක් සතුටු වෙයි. සහ මීට වඩා ගමනක් මට යන්න පුළුවන් වෙයි එයාගේ තිබ්බ හැකියාවන් එක්ක. මට හිතෙනවා එයාගේ හුඟක් දේවල් මට ගන්න තිබ්බා ජීවිතේ. නමුත් මට ඒ දේවල් අහිමි වුණා කියලා. දැන් ඔහොම කියනකොට ඔබේ අම්මා අනුරාධපුරේ ඉඳන් මේ වෙලාවේ අහගෙන ඉන්නවනේ දුලානි. ඔව්. මං කැමතියි අම්මා ගැන දැනගන්න. මොකද අම්මා කෙනෙක් කියන්නේ ඔබට හඬ පුරුදු කරන කෙනානේ. ඔබට මේ ලෝකේ මොන ජනප්‍රිය ගාන ශිල්පියා පසු කාලිනව හම්බුණත් මුලින්ම ඔබට සින්දු කියන්නේ අම්මා. ඔව් ඇත්තටම මගේ අම්මා හරි ආදරණීය චරිතයක්. හොඳ පරිත්‍යාගශීලී කාන්තාවක්. ඒක ගොඩක් මම විතරක් නෙමෙයි හැමෝම කියන එකක්. ඉතින් මගේ අම්මා හුඟක් දුක් විඳපු කෙනෙක් පුංචි කාලේ ඉඳන්ම. ඒ දේවල් එක්ක අපි එක්ක ඉද්දිත් එයාට ඇත්තටම හුඟක් දුක් විඳින්න සිද්ධ වුණා. අපේ ජීවිතවල හුඟක් ප්‍රශ්න තිබ්බා. නමුත් අද වෙද්දිත් මගේ අම්මා තමා මගෙත් එක්ක ඉන්නේ හයියට ජීවිතේ බෙදාගන්නේ. සමහර වෙලාවට මට හිතෙනවා මං අම්මට ආදරේ කියලා නැහැ. අම්මා මට ආදරේ කියලාත් නැහැ. නමුත් එයාගේ
එයා කරන දේවල් වලින් මට ඒ ආදරේ දැනෙනවා. මං කරන දේවල් වලින් එයාට ආදරේ දැනලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මම ඇත්තටම කියන්න කැමතියි යමි මම වාට හුඟක් ආදරෙයි. මම මේක නොකියුවත් නොපෙන්වා හිටියත් ඒක මගේ හදවතේ ඇතුලේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක අම්මා කියන්න මට ආදරණීය චරිතයක් විදිහට දැනෙනවා මට හයියට ඉන්න. සමහර දේවල් තියෙනවා දුලානි අපි නොකිව්වට එක බැල්මකින් අඟවන්නට පුළුවන්. එක වචනකින් කියන්නත් පුළුවන්. ඒ වගේම ඔබ කරන වැඩකින් ඒක තේරුම් කරවන්නත් පුළුවන්. ඔබ ඉතාම ආදරණීය ගීතයක් මවක් වෙනුවෙන් මේ මෑත කාලයේ තරුණ පිරිස් බොහොම ආදරෙන් වැළඳගත් ගීතයක් තුෂාර ජෝෂප් ගායනා කරන්නේ. ගීතය ලියන්නේ චිනු ධර්මකීර්ති, රදීෂ් වැන්දබෝනා සංගීතවත් කරන්නේ. මේ ගීතය තෝරගන්න හිතුනේ ඇයි අම්මා වෙනුවෙන්? ඔබට මීට වැඩිය ගීත තිබුණා. ප්‍රමුඛ පෙළේ ගීත ආදරේ උල්පත වූ අම්මා, විශාකාව ඔබ, ඒ වගේ දුනු කෙයියා මලක් වගේ ඔබ ප්‍රිය කරන තාලයේ ගීත මම මේ කියන්නේ. දැන් ඔබ එනවා අලුත් පරපුරේ ගීතයකට. ඔව් ඇත්තටම වසන්තයි මම පෞද්ගලිකව මේ ගීතයට කැමතියි. මේකේ තියෙන ඒ හඬ ඒ රිද්මයත් එක්ක බැඳිච්ච මොකද මේ අපේ යුගයට ගැලපෙන ගීතයක් එක්ක මම මේකට කැමතියි. සහ මේකේ තියෙනවා ලස්සන වචන ටිකක්. අම්මා කෙනෙක් දුක හංගගෙන කුසගිනි දරාගෙන තමන්ගේ දරුවන්ට මේ ආදරය කරනවා. අපි හන්දා මෙරි ගිනි හංගා කුසයට අපේ අම්මගේ දෙයක් තියෙනවා පුරුද්දක් කොහේ හරි ගියොත් එහෙම මේ රස කෑමක් හම්බුනොත් එයා අනිවාර්යෙන් අරගෙන එනවා. කොටසක් අරගෙන එනවා. සහ සිල් ගන්න ගියත් ඒ වැඩේ එයා කරන කොච්චර එපා කිව්වා. මම හිතන්නේ මගේ අම්මාගෙත් මෑතක් වෙනකන් තිබ්බ පුරුද්දක්. තල කැරල්ලක් අරගෙන එනවා. අන්න ඒකයි අයියේ. ඉතින් හැම අම්මා කෙනෙක්ම පුරුද්දක් වෙන්න තියෙන මව්සෙනෙහසත් එක්ක මට මේ වචන ටිකත් එක්ක ඇත්තටම මේ මගේ අම්මගේ ක්‍රියාව මතක් වුණා. ඉතින් මම හිතුණා මගේ අම්මා වෙනුවෙන් තෝරගන්න සුදුසුම ගීතය මේක කියලා. මමත් ඇත්තටම මගේ අම්මා වෙනුවෙන් මං ගීතයක් ලියලා තියෙනවා. ඒ ගීතය දැන් කවුරු හරි ගායනා කරනවද? තාම ඔබේ ඔව් ගීතය ගායනා කරනවා ලලිතා දිසානායක කියලා. එයා අපේ අම්මගේම යාළුවෙක්. සහ ගීතය සංගීතවත් කරන්නේ විශාරද ලසන්ත රත්නායක. ඉතින් ඒ ගීතය මගේ අම්මා වෙනුවෙන් මම ලියවිච්ච එකක්. ඔබ ඔබේ අම්මා වෙනුවෙන් ලියපු ගීතය ඔබට පුළුවන් නම් දැන් මට ලබා දෙන්න. මට පුළුවන් ඒක ප්‍රචාරය කරන්න. අපි බලමු අය මංගව තියෙද දන්නේ. එහෙනම් ඉතින් ඔබේ ආදරණීය අම්මා වෙනුවෙන් අපි ඔබ ලියූ ගීතය මින් මතුවට අහන්න අවස්ථාව සලසාගෙන අපි දැනට චිනු ලියපු ගීතය තුෂාර ජෝෂප්ගේ හඬින් අහන්න සූදානම් වෙනවා. සිතම්රා ගීතෝරන්නේ දුලානි කළුආරච්චි. උණුහුම මටම දිදී ඒ හිතලේ නිදී නෑ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි ඈ මහ පිරිතවෙනි සසරම අත් නොහරි අම්මා ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවඳයි මව්සනේ ජීවිතේ තනරේ නරේ තරල්ලාරෝ තරේ රරේ ರಾ ඒ නරේ නරේ තරල්ලාරෝ තරේ රරේ ರಾ मेरी मेरी गिनी हंगा कुसयट निंदा इवस गन्ने रन हिरुसे नित युगन में वेसु दरुदुक कैगसा अंदुरे विरिय दे आदरे आदर मौवरुने महामायावरुने सुवतई मौसने जीविते उन्हुम मतम दीदी हे हितले निधि
තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි ඈ මහ පිරිතවෙනි සසරම අත් නොහරි අම්මා ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවඳයි මෞසනේ ජීවිතේ තනරේ නරේ තරලලාරෝ තරේ රරේ රා නරේ නරේ තරලලාරෝ තරේ රරේ රා නරේ නරේ තරලලාරෝ තරේ රරේ රා නරේ නරේ තරලලාරෝ තරේ රරේ රා අම්මේ මම්මගේ රත්තරන් අම්මට ගොඩාක් ආදරෙයි. දුලානි දැන් ඔබ අනුරාධපුරේ ඉපදිලා අනුරාධපුරේ පාසල් යන්න පටන් ගන්නවා. මේ දැන් කවි ලියන්න පටන් ගන්නේ කොයි කාලෙද? කවි ලියන්න පටන් ගන්නෙත් මම හිතන්නේ මම පාසල් අවදියේදීම තමයි. පාසලේදී මම ජයග්‍රහණ පවා කරලා තියෙනවා පාසල් සාහිත්‍ය තරඟවලදී ගීත කාව්‍ය තරඟ ඒ වගේ දේවල් වලින් මම හිතන්නේ 6-7 පන්තිවලදී වගේ මං කවි ලියන්න පටන් ගත්තා. ඒ ආපු ගමනත් එක්ක නිතර මේකේ නිරත නොවුනත් පසු කාලීනව මම වඩාත් කවියත් එක්ක සම්බන්ධ වෙලා කවිය අහලා බලනවා. පසු කාලීන කාලය ගැන මම කැමතියි දැනගන්න. දැන් ඔබ සාමාන්‍ය පෙළ කරනවා. උසස් පෙළ මොන විෂයන්ද ඔබ තෝරගන්නේ? මම කලා විෂයන් තෝරගන්නවා. එතකොට ඒක හරි නිදහස් කාලයක්නේ. ඒ කාලේ ඔබ කවිය තෝරගත්තේ මොන මාතෘකාවලින්ද? දැන් පුංචි කාලේ කවි ලියන්නේ අම්මට අයියට ගෙදර ඉන්න පුංචි බලු පැටියට. හැබැයි අපි ආදරය ගැන ලියන්න පටන් ගන්නෙ උසස් පෙළට ආවට පස්සේ. ඔව් ඇත්තටම ඔබ හරි වසන්තයි. ආදරය කියන මාතෘකාව ඒ වගේ කාලෙ වෙද්දී අපේ ජීවිතවලට දැනෙනවා. පටන් ගත්ත ප්‍රේම සම්බන්ධතා තියෙනවා. සහ මගේ යාළුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට තමයි මම ගොඩක් කවි ලියලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් එක්ක තමයි කවිය කියන දෙයට වැඩිපුරම මම යොමුනේ ඒ කාලය තුලදී. මතකද මුලින්ම ලියපු ආදර කවියේ වචන දෙකක්? ආදර කවියේ නිමිත්ත ඒක ප්‍රේමයම තමයි. මම හිතන්නේ අයියේ මං ඒ ලියපු වලින් එකක් ගීතයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒක මම ලිව්ව ඇත්තටම කවියක් විදිහට. ඊට පස්සේ එක 2011-12 වගේ කාලවලදී එක ගීතයක් බවට පත් වෙනවා. ඩ්‍රීම් ස්ටාර්ගේ මල්ලි කෙනෙක් ගීතයක් බවට පත් කරනවා. රියැලිටි තරඟාවලියක මම කැමතියි දරුවගේ නම දැනගන්න. එයාගේ නම ඉමන්ත මහිෂාන්. ඔහු ඒ ගීතය ගායනා කළා. හරි. එතකොට දැන් ඔබ ඊළඟට තෝරගන්නේ දැන් 90 දශකයෙන් පස්සේ ජනප්‍රිය වෙච්ච ගීත අතරින් ඉහළම තැන තියෙන ගීතය. මේ ගීතය ලියන්නේ ආරාධනා ඒකනායක ආරාධනා අපිත් එක්ක කලින් සේවය කරපු බොහොම හිතේශිවන්ත ජනමාධ්‍ය වේදිනියක්. ඉතින් ඇය මේ ගීතය ලියන්නේ චාමරට. ඇතරම මේ ගීතය කටින් කට ජනප්‍රිය වෙච්ච ගීතයක්නේ. මට ඔය ගීතේ මුලින්ම කිව්වේ රොෂාන් ප්‍රනාන්දු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ. ඔය විදිහට කටින් කට යනවිලා තමයි ඔය ගීතය මුලින්ම ප්‍රචාරය වෙන්නේ. මම හිතන්නේ අපි එතකොට සේවා කරපු යම් ආයතනයක අපි මේ ගීතය මුලින්ම ප්‍රචාරය කළා. ඇත්තටම මේ ගීතයේ තියෙනවා ආරාධනාටත් තේරුණාද දන්නේ නැති තරම් දුකක්. ඒක ඇත්ත. මොකද මම මේ ගීතයට කැමති වෙන්නෙත් ඒ දුකට. ඒ වෙද්දී මට ප්‍රේම සම්බන්ධතාවයක්වත් නැහැ. නමුත් මම ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් කරනවා. හැමදාම හවසට අපි ප්‍රැක්ටිස් කරනවා ග්‍රවුන්ඩ් එකේ. ඒ වෙනකොට ওই ගීතය ඇහෙනවා අපිට. නිතර ඇහෙනවා. ඒ ඇහෙන වෙලාවට මම ස්පෝර්ට් ප්‍රැක්ටිස් කරන එක පැත්තක තියලා මේ ගීතය අහගෙන ඉන්නවා. මම ඇත්තටම ගොඩක් පනිෂ්මන්ට් කාලා තියෙනවා මේ ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මේක අහගෙන ඉන්නවයි කියලා ග්‍රවුන්ඩ් එක වටේ දුවනවා. ඔය වගේ මම ගොඩක්
පනිෂ්මන්ට් කාලා තියෙනවා මේ ගීතේ නිසා. නමුත් මට හේතුවකුත් නැහැ ඒ ගීතයට ඒ තරම් ආදරය කරන්න සහ කැමති වෙන්න. ඔව් ඇත්තටම දැන් චාමර වීරසිංහ කියන ගායන ශිල්පියා සුපිරි තරුවක් බවට පත් වෙන්නෙත් මේ ගීතය නිසාමයි. ආරාධනා ඔබේ ගම්පලාතේ කැකිරාව පැත්තේ අය ඉතාමත්ම සතුටින් ගීතයත් එක්ක බැඳුණු තරුණියක්. ඒ වුණාට ඉතින් මේ ගීතය නම් ඇය හැමෝටම දැනෙන දුකක් බොහොම අපූර්වට ගීතවත් කරලා තියෙනවා. ඉතින් අපි මේ ගී අතරේ ඔබේ ගී කැමැත්ත එකතු කර ගන්නවා සිත්තම් රැවලට. අද චාමර වීරසිංහගේ සිතින් විතරක් ප්‍රේම කරන්නම්. ඔබ කිවිඳියක්නේ මේ ගීයට පෙරවදනක් කියන්න. සූදානම් වෙන්න ඕනේ පෙරවදනක් විදිහට මොකක්ද අය බලාපොරොත්තු වෙන්නේ? ගීතයට පෙරවදන. කවියක් ඕනේ නේ? නෑ ඔබට හිතෙන දෙයක් කියන්න. අපිට දැන් ප්‍රේමය කියන දේ හිමි වෙන්නත් පුළුවන්, අහිමි වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රේමය කියන දේ හදවතේ බැඳෙන එකක්. ඒක සදාකාලිකයි. සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ළඟව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑලුවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ නිසල නැතින් ඔබ මදෙස බලා ඉඳී දෙතොල් ඔබගේ මද හසින් සැරසේ දෙනෙත් ඔබ වෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ අපට අප හිමි නෑලුවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ළඟව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑලුවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සසල වුණත් මගේ සිතිවිලි ඔබ ළඟ නිසල කරන් මම ඉන්නම් සෑම දින කාත් කවුරුවත් නොමැති මාහට ඔබත් අහිමිව ගියපු අරුමය අපට අප හිමි නෑලුවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ළඟව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑලුවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ මටද ඔබ හිමි නෑ මටද ඔබ හිමි නෑ දුලානි කළුආරච්චි උසස් පෙළින් පස්සේ මොනවද කළේ? මං උසස් පෙළින් පස්සේ සම්බන්ධ වෙන්න ඇත්තටම මේ අජන්තා රණසිංහන් සමග ගුවන්විදුලියේ ඔහු සමග වැඩ කරන්න පටන් ගන්නවා. ආචාර්ය අජන්තා රණසිංහන් සමග එතුමා එක්ක වැඩ කරනවා. ඒ අතරතුරම තමයි මගේ උපාධිය ඒ කටයුතු කරන්නේ සහ මාධ්‍යවල නිරත වෙන්නේ ඒ කාලය තුලදීම තමා. ඉතින් අජන්තා රණසිංහයන්ගේ විශේෂම දේ තමා අයි මම මේක තෝරගන්න මේක අජන්තා රණසිංහන් ලියපු ගීතයක්. නමුත් අජන්තා රණසිංහන් ගැන මම කතා කරන්න වෙනම කතාවක් ඊළඟ ගීතයෙන් මම තෝරගෙන තියෙනවා. එතුමාගේ ගීතයක්. එතුමාගේ ජන්මදිනය අද 85 වෙනි ජන්මදිනය අද එතුමා ජීවත් වෙලා හිටියා නම් මගේ ජීවිතේ මේ කලාවත් එක්ක ගත්තාම සම්දිස්ථානයක් එතුමා. දැන් අපේ ජීවිතවල හැම කෙනෙක්ගෙම තියෙනවානේ මඟ පෙන්වපු තාරකාවක්. ඔබ ආචාර්ය අජන්තා රණසිංහයන් එතනට තෝරා ගන්නවා. ඒ වගේම තමයි මේ ගීතය අපේ රටේ සිනමා සංගීතය තුළ ඉතාම ජනප්‍රිය ගීතයක්. දැන් මේක ඇතුළත් වුණේ චංචල රේඛා සේන සමරසිංහන්ගේ චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා නදිකා ගුණසේකර ඒ වගේම බඳු සමරසිංහ මේ චිත්‍රපටයේ රංගපෑවා. හැබැයි මේ චිත්‍රපටය දැන් මතක නැහැ. හැබැයි මේ කීන දන් මිටක් කියන ගීතය මේ සහෝදරත්වය ගැන මතක් කරන හැම වෙලාවෙම මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්‍රමසිංහත් එක්ක අපිට මතක් වෙනවා. මේ චිත්‍රපටය බලලා තියෙනවද? මම චිත්‍රපටිය බලලා නැහැ. නමුත් පසු කාලීනව බිහිවෙච්ච ටෙලිනාට්‍ය බලලා තියෙනවා. එතකොට මේ ගීතය හද බැඳගත්තේ ඇයි? ආචාර්ය අජන්තා රණසිංහයන් නිසාද නැත්නම් ගැයුම නිසාද? අර දවකේ චිත්‍රපටයේ බැලුවා නම් කියන්නේ ගාමිණී ෆොන්සේකා සහ නදිකා ගුණසේකර හැසිරෙන අර ගැමි ස්වරූපය සහ ඒ සහෝදරත්වය පුදුමාකාර වින්දනයක් දෙනවා. ඔබට ඔව් මට ඇත්තටම මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. අජන්තා රණසිංහන් ලිව්වා වගේම මගේ ජීවිතේ ඉන්නවා අයියේ සහෝදරයෙක්. ඒ ඇත්තටම මගේ එක කුස උපන් සහෝදරයෙක් නෙමෙයි. නමුත් මගේ ජීවිතේ දැන් අවුරුදු 10ක් 15ක් කාලේ තුල ඉඳගෙනම මගේ ජීවිතේට හයියක් වෙලා ඉන්න මට තාත්තා නැති අඩුව දැනෙන ඒ ජීවිතේ හිස්තැන් පිරෙන පුරවන්න පුළුවන් හරි ආදරණීය චරිතයක්. ඉතින් අයියා කියන කෙනා මට හිතිලා තියෙනවා මේ පොඩි කාලේ ඇත්තටම එයා මගේම අයියා වුණා නම් සමහර විට අපි මේ වගේ ජීවිතයක් ගත කරයි. අයියත් එක්ක මම මේ වගේ බැඳීමක් ඒ පොඩි කාලේ නම පවත්වන්න තිබ්බා කියලා එකක් මට හිතෙනවා මේ ගීතය අහනකොට. ඉතින් ඇත්තටම අයියා කියන කෙනා මගේ ජීවිතේ හරි ගෞරවනීය චරිතයක්. මේ කියන්නේ මේ ලෝකේ කවුරු කියන්නේ මම ලේසියෙන් කෙනෙක් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි. නමුත් අයියා කිව්වොත් අනිවාර්යයෙන්ම මම ඒක අහනවා. එයා කිව්වොත් ඒක මට වරදිනවා කියලා මම දන්නවා. එයා එපා කියන දෙයක් මම කරොත් එහෙම. ඉතින් ඒක නිසා මේ අයියා ඒ කියන ඒ ගෞරවනීය චරිතයට වෙනුවෙන් තමයි මම මේ ගීතය තෝරගත්තේ. අපි ඒ ගීතයේ රස විඳමු. මිල්ටන් මල්ලවාරච්චි සමගින් නීලා වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතය චංචල රේඛා චිත්‍රපටයේ 80 දශකයේ මුල් භාගයේ ඔබ රස විඳින්නට ඇති අද තුලානිගේ ගීත ලැයිස්තුවේ මැද භාගයේ හමුවන ගීතයක්. කීනද මිට කඩම් ආවා මගේ නංගෝ කාටවත් නෙමෙයි නගාතයි මේ ආනංගෝ පුති කාලේ වාගේ අපි ඔන්න උටුයි කියලා හැංගි මුත්ත හොයාලා හැංගි මුදුයි
ගෝනි පිල්ලෝ නංගි අල්ලන් යන්න ඒවි මං බය නෑනේ අයියා මා ළඟ ඉන්නේ තුන් යමරේ පානේ කීනදම් මිටක් කඩන් ආවා මොගේ නංගෝ කාටවත් නෙමෙයි නගාටයි මේ ආනංගෝ ඉරිංගුයායෙන් කිරල කාලෙන් කිරි වැදිලා කිරි ගොයමේ නේනේ අයි ඒ පින මේ ගම්මානේ සූබුරු පින් මහිනේ කීනදම් මිටක් කඩන් ආවා මොගේ නංගෝ කාටවත් නෙමෙයි නගාටයි මේ ආනංගෝ පොඩි කාලේ වාගේ අපි ඔන්න උටු කියලා හැංගි මුත්ත හොයලා හැංගි මුදුයි කීනදම් මිටක් කඩන් ආවා මොගේ නංගෝ කාටවත් නෙමෙයි නගාටයි මේ ආනංගෝ සිකුරාදා සිත්තම් රෑ ගෙත්තම් කරන්න අද එකතු වෙන්නේ දුලානී කළුආරච්චි. දුලානි ඔබ කිවින්දියක් කවි ලියනවා. කවි ලියන්න දැන් කවිකාරියක් හැටියට ගත්තාම දැන් අපි හිතමු දැන් ගොඩක් අයගේ කවි තමයි පසු කාලීනව ගේයපද බවටත් පත් වෙන්නේ. ඔබ තෝරන කවි, ඔබ අතින් ලියවෙන කවි, ඔබ සමාජ මාධ්‍ය තුල පළ කරන කවි තුල දුකක් තියෙනවා. දුක කියන දේ මම හිතන්න අයියේ මෙහෙමයි. ජීවිතේ දැන් ආදරය කියන කාරණාව ගත්තහම පොඩි කාලේ ඉඳන් ආදරය කියන දේ අහිමි වෙච්ච කෙනෙක් මම. දැන් මම හිතනවා දැන් මට කියන ආදරේ මට සමාජයෙන් ලැබෙනවා, ගුරුවරු යාළුවෝ හැමෝගෙම එහෙම ආදරය ලැබෙනවා. නමුත් බලාපොරොත්තු වෙන ආදරය, මගේ තාත්තගේ ආදරය බලාපොරොත්තු වුණා නම් මට ඒක අහිමි වෙනවා. ඊළඟට මම කෙනෙක්ට ආදරය කරා නම් ඒ බැඳීම ඇතුළේදී ඒ දේවල් අහිමි වෙනවා. අන්න ඒ දේවල් එක්ක මට මම හිතනවා ඒක අවිඥානිකව මා තුළ තියෙන දෙයක් වෙන්න ඇති. එහෙම දේවල් පෑන හරහා එළියට එන්න දඟලනවා. ඔව්. ඇත්තටම මම අර කවියක් ලිව්වා මේ කවියෙක්ට නිමිත්තත් වැඩියෙන්ම ප්‍රේමයයි. ඒත් උන් නොලද්දෙත් උන් පතපු ප්‍රේමයයි. දරාගෙන හිනහුණත් කඳුළු හරි වේදනයි. කවියක්ව උපදින්නේ ඒ පපුවේ ලෝදියයි. ඇත්තටම කවිය සහ කවියා සම්බන්ධව මට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය ඒක මට හැඟෙන විදිහට. බොහොම ස්තුතියි. හරි අපූර්වයි ඒ නිර්මාණය. මේ නිර්මාණයම අපි මේ ගීතයට එකතු කරගමු. මේ අයුරින් අපි සංසාරේ ටීඑම් ජයරත්න සහ ටීඑම් ජයරත්න ගායනා කරන ගීතය. ආචාර්ය අජන්තා රණසිංහන් අතින් ලියවෙන්නේ, ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරන්නේ. මේ ගීතය ඇත්තටම විශේෂයෙන් මම තෝරගන්න හේතුවක් තියෙනවා. අද අජන්තා රණසිංහන් සම්බන්ධව මගේ ජීවිතයේ සන්ධිස්ථානයක් විදිහට එතුමා ගැන මට කතා කරන්න ඕනේ. අද එතුමාගේ උපන්දිනයත් එක්කම පාසල් කාලයේදී අයියේ අපි පොඩ්ඩක් ඉතින් අර තියෙනවා නිකන් කෙනෙක් කියන දේවල් පිළිගන්නේ අපි හිතන දේ තමයි හරි වගේ අදහස් අපිට තියෙනවානේ. එතකොට ඒ කාලෙදී අක්කා කෙනෙක් හිටියා ප්‍රියංගනී කියලා. එයා මේ ගීතයට කැමතියි.
එතකොට ඒ ගීතය තුළදී දැන් මෙතන තියෙනවානේ දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා ස්ථායි කොටස සහ අන්තරා කොටස් දෙකක් තමයි ගීතයට අන්තර්ගත වෙන්නේ. එහෙම කියලා හිතාගෙන ඉතින් මම තර්ක කරනවා මේ මෙච්චර වැඩියෙන් මෙහෙම තියෙන්න විදිහක් නැහැ. එයා කියනවා නෑ ඕකේ ඇත්තටම ඔහොම තියෙනවා. ඊට පස්සේ මම කියනවා හරි කමන්නේ දවසක මම මේක අජන්ත සර්ගෙන් අහනවා කියලා එකක් මම කියනවා. මම ඒ විදි දන්නේ නැහැ එතුමා කවුද කියලාවත්. එතුමා කොහොමද හම් වෙන්නේ කියලාවත් එහෙම අදහසක් මට ඇත්තටම නැහැ. හැබැයි දෛවෝපගත විදිහට මම එලවල් කරාට පස්සේ මට එතුමාව මුණ ගැහෙනවා. මට එතුමාව මුණ ගැහෙන්නෙත් අපේ නිව්ටන් ගුණසේකරයන් එතුමාගේ සහෝදර නිර්මාණ කේන්ද්‍රය හරහා තමයි මම ගොඩක් කලාවට අත්පොත් තියන්නේ. එතුමාගේ වැඩමුළුවේදී අපිත් එක්ක මට සම්බන්ධ වෙනවා කරුණාරත්න අමරසිංහන්. එතුමයි අජන්ත රණසිංහන් කියන්නේ හොඳම යාළුවෝ. ඉතින් කරුණාරත්න අමරසිංහ සර් තමයි මාව අතින් අල්ලගෙන ගුවන්විදුලියට එක්කගෙන යන පාර පන්නන්නෙත් මට හොඳට මතකයි. අතින් අල්ලගෙන එක්කගෙන ගිහිල්ලා මේ අජන්ත රණසිංහට මාව හඳුන්වලා දෙනවා. වැඩසටහන් කිහිපයක් ඒ දවස්වල කරා කතාවෙන් කතාව වැඩසටහන පැරණි පැණි ගී මනරම් මේ වැඩසටහන් වලට එතුමා තමයි අධීක්ෂණ කටයුතු සහ පිටපත් රචනය සිද්ධ කරන්නේ. ඉතින් ඊට පහුව කියන්නේ එදාම මට අජන්ත රණසිංහන් කියනවා මේ පුතා ඔයා එන්න හෙටත් එන්න කියලා කියනවා. ඉතින් මම දන්නේ නැහැ දැන් ඇත්තට මොකටද මම යන්නේ කියලාත්. ඉතින් මම පහුවදාත් යනවා. යනකොට එදා තියෙනවා කතාවෙන් කතාව වැඩසටහනේ රෙකෝඩින් එකක්. ඒ රෙකෝඩින් එකේදී මම එනකන් එක පටන් ගන්න නැතුව ඉඳලි වෙලා අජන්ත සර් ආනන්ද සමරකෝන් මැදිරිය හැමෝටම මෙහෙන්න කියනවා තොප දැකුමෙන් අප පින් කළ බව දැනිනී කියලා. ඉතින් මම වගේ පොඩි ළමයෙක්ට එතන මට අවුරුදු 18යි. මම වගේ පොඩි ළමයෙක්ට එතුමා ඒ දීපු ගෞරවය මට ඇත්තටම හිතා ගන්න බෑ. ඊට පස්සේ එතුමත් එක්ක මම වැඩ කරනවා. සහ අපි දෙන්න රණ්ඩුත් වෙනවා. රණ්ඩු වෙලා මම එක්ස්ප්ලේන් ලෙටර්ස් ලියනවා එයාට. එයා ඒව එකතු කරලා ෆයිල් එක අරන් තියලා තියාගන්නවා. ඉතින් එහෙම හරි ආදරණීයව ගෙවුවා. ගුවන්විදුලියේ මම දවස් 5ම යනවා. ගෙදර එක්ක මේ අජන්ත සර්ගේ මම සම්බන්ධ වෙලා හිටියා. එතුමා මිය යන කොටත් මේ යන්න කලින් දවසේ දුරකථනයෙන් මට කතා කරනවා. ඊට පස්සේ එදාම සර්ගේ නෝනා සරෝජ ආන්ටිට කියලා තිබ්බා දුලානිට එන්න කියන්න. යත් එක මට කියන්න දේවල් ටිකක් තියෙනවා. කියලා තිබ්බා. නමුත් මට ඒ දේවල් ටික අහගන්න බැරි වුණා එතුමා මිය යන නිසා. මගේ ජීවිතයේ ඇත්තටම සම්දිස්ථානයක් මම අදටත් ගෞරව කරන ආදරය කරන මගේ ජීවිතේ කවදාවත්ම අමතක නොවන චරිතයක් තමයි අජන්ත රණසිංහන් කියන්නේ. අපේ එතුමන් අතින් ලියවුණු ටී.එම්. ජයරත්න ගායනා කරන ප්‍රේම්සිරි කේමදාසයන් සංගීතවත් කරන මේ ගීතය ඔබේ ගී අතරට එකතු කරගමු. මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති. මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති. මාලා පෙම්බැඳිදා මම සිටු කුමරෙකු වී ඉන්න ඇති. ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට විදවන්න ඇති. මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති. මේ අයුරින් අපි දවසක් ගා සසර මගදී වෙන් වෙන්න ඇති. අපරාජිතයයි ඔබ පිදු ප්‍රේමය උදසුන මත පරවෙන්න ඇති. සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නේ නැති.
සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති ගණනේ ඔබේ පය පාමුල් මගේ කඳුලින් සේදෙන්න ඇති එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ දිනෙන්න ඇති මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති මේ අයුරින් අපි දවසක් දා සසර මගදී වෙන් වෙන්න ඇති දුලානි කළු ආරච්චි දැන් ඔබ ගී තෝරන්න කලින් තවත් දෙයකට එකතු කරගන්න එපා මොකද ඔබත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔබ කිව්වනේ පුංචි කාලේ ඉඳන් ඔබට ආදරය කියන එක බලාපොරොත්තු වෙච්ච විදිහට ලැබුණේ නැහැ. අපි කාටත් ආදරේ අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයිනේ. අපිට ලැබෙන දේ නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ආදරය කරන්නේ අපිට ආදරය කරන අයට නෙවෙයි. එතන තමයි වැරද්ද. කොහොම වුණත් මට කියන්න මේ ජීවිතයට කවිය ලං කර ගැනීම ඔබට මොනතරම් මානසික සුවයක් ලැබුණද? ඔව් ඇත්තටම අයියේ අපි කවියෙක් නිතරම මේ කවියෙක් වෙන්නේ තමන්ගේ සිත තුළ ඇතිවන ඒ පීඩනය. ඒ පීඩනය එළියට දාන මාධ්‍යයක් විදිහට තමයි කවිය බිහි වෙන්නේ. කවියක් විදිහට එළියට එන්නේ. ඒක මම එකයි අතනදිත් කිව්වේ මේ කවියක් උපදින්නේ ඒ පපුවේ ලෝදියයි කියලා මම ගත්තේ ඒ වගේ හැඟීමක්. ඒ කියන්නේ ඒක පිට කරාට පස්සේ පුදුම සැහැල්ලුවක් සැනසීමක්. ඉතින් අර අපේ ජීවිතයේ ඇතිවන පීඩනය නිදහස් කරගන්න තමයි මම මේ කවිය කියන මාධ්‍යය මගේ ජීවිතයට බද්ධ කරගන්නේ. සෙන්කඩ ගල නුවරට වහින වැස්ස දුලානිටත් තියෙනවද ඒක ගැන යම් ආකාරයේ අත්දැකීමක් හරි සිතුවිල්ලක් හරි මොකද ඕනම කෙනෙක්ගේ ජීවිතේ අපේ රටේ ඉන්න ඕනම කෙනෙක්ගේ ජීවිතේ නුවරත් එක්ක බැඳිච්ච මොකක් හරි මතකයක් තියෙනවා. ඔව් ඒක අයියේ මෙහෙමයි. නුවරත් එක්ක බැඳිච්ච මතකයේ විදිහට ගත්තාම මේ මම මගේ ජීවිත එක්තරා කාලයක ප්‍රේමයක් තියෙනවා. එයා අපි දැන් ප්‍රේමයෙන් බැඳිලා අපි ඊට පස්සේ නොගැලපීම් මොන හරි දේවල් එක්ක අපි වෙන් වෙනවනේ. ඒ වෙන් වුණාට පස්සේ අවුරුදු 10කට විතර පස්සේ මට කෝල් එකක් එනවා. ඒ කතා කරන්න එයා. ඒ කතා කරලා එයා මට කියන්නේ දෙයක් ගොඩක් උත්සාහ කරලා දිනවා මාව හොයාගන්න. ඒ විදිය අසනීප වෙලා එයාගේ මේ කියන්නේ මේ වතුර මාරු කරන ඒ වගේ දරුණු රෝග තත්ත්වයක් එයාට තියෙනවා. ඉතින් එයාගේ ජීවිතයේ තිබ්බ එකම බලාපොරොත්තුවලු මැරෙන්න කලින් මට කතා කරන එක කියලා එයා මට කිව්වා හැම. ඊට පස්සේ එයා නුවර කෙනෙක්. ඉතින් මම යනවා එයාව බලන්න. මං අහනවා එයාට මොනවද මං ගේන්න ඕනි කියලා. එතකොට එයා කියන්නේ දැන් අපි හම්බෙන කාලේ සමහර වෙලාවට බත් එකක් අරගෙන ගිහිල්ලා එකට බෙදාගෙන කනවා. ඒ වගේ සොඳුරු මතකයන් අපිට තියෙන්නේ. එයා මට කියනවා මම දවසක් අරන් ගියපු ඒ බත් එකේ තිබ්බ උයලා තිබ්බ දේවල් පවා කියලා එන්න එහෙම බත් එකක් අරන් එන්න කියලා. ඉතින් මම එහෙම එකක් අරගෙන යනවා. ගිහිල්ලා එයාට දෙනවා. එයා ඉතින් ඒකත් කාලා ඊට පස්සේ එයා කියනවා දැන් මට සතුටුයි. දැන් මට මරුණත් ප්‍රශ්නයක් නැහැ. මැරෙන්න කලින් මම ආව දැක්කා. එහෙම කියලිවල නුවර අපි යනවා ඇවිදගෙන. එහෙම මතකයක් එදත් හොඳටම වහින දවසක්. එයා මට රතු පාට කුඩයක් අරගෙන එනවා. මොකද එයා දන්නවා මේ මම ওই කුඩ පාවිච්චි කරන්නේ මං හරි කම්මැලි ඒ වගේ දේවල් වලට කියලා. මම වැස්සට තෙමේ කියලා එයා මට කුඩයක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ මතකයත් එක්ක ඒක හරි ගෞරවණීයයි. ඉතින් එයා මගේ මතකයන් හුඟක් එයා ළඟ තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේ ගීතේ මං එයා වෙනුවෙන් තමයි තෝරගත්තේ මතකයත් එක්ක. මේ ගීතය අහනකොට
මේ ගීතයේ පදවැල් දිහේ යනකොට කියන්නේ මනුරංගගේ වචන ටික දිගේ යනකොට ඔබේ මතක කොතෙන්ද එතන බද්ධ වෙන්නේ? එක තැනක් තියෙනවනේ කොතනක හරි. මෙතන ඇත්තටම අර සෙන්කඩ ගල නුවරට වහින වැස්ස හවස. එදා ඒ වැස්ස දවස තමයි මට ඇත්තටම ගොඩක් මතක් වෙන්නේ එතනදී. හරි. අපි මේ ගීතය ඔබ වෙනුවෙන් තෝරන්න සූදානම්. සෙන්කඩ ගල නුවරට ගීතය ගායනා කරන්නේ දිනේෂ් ගමගේ, පදවැල් යන්නේ මනුරංග විජේසේකර. සෙන්කඩ ගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අවුරුදුන්නා පෙර ලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑනේ තාම ඇවිලෙන මතකය මට ගන්න බෑනි ඔබගේ තුරුලේ ගිලී පරවෝ මලකී සුළගේ පාවෝ අහසත් කලුයි අකුණුත් බොඳවී කඳුලේ පැටලී තනි සෙන්කඩ ගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අවුරුදුන්නා පෙර ලෙසම අත්වැල් පටලාගෙන ප්‍රියවුවන් කාන තවමත් නොලෙසට ඉන්නවායි තනිව වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම ගලදා සමිඳු පිහිට විතරයි අද විත අහසත් කලුයි අකුණුත් බොඳවී කඳුලේ පැටලී තනිවී සෙන්කඩ ගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අවුරුදුන්නා පෙර ලෙසම වැටුණු හසුනක් ළඟ අවස පරවුණු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන ඉඳ හිට පවවෙන කොට තවමත් වැවරවුම ඇස් දෙක වසන් යන්නේ පමණයි සරණ සෙන්කඩ ගල නුවරට වහින වැස්ස හවස නුඹ ගැන මතක අවුරුදුන්නා පෙර ලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑනේ තාම ඇවිලෙන මතකය මට ගන්න බෑනි විතට දුලානි කළුආරච්චි ඔබට ගොඩක් ගීතවල කතන්දර තියෙනවා. ඕක සාමාන්‍යයෙන් දුලානි මේ ජනමාධ්‍යවේදීන් වන අපට පොදු කාරණයක්. අපේ වෘත්තීය ජීවිතය තමයි අපි ජීවිතය ඇතුළට ගන්නෙ. උදාහරණයකට මම වුණත් කෙනෙක්ව හඳුනාගන්නේ කටහඬින්. මට රූපය කියන එක අවශ්‍ය නැහැ. මට වචන තමයි මතක. කියූ දේ කළ දේ තමයි මතක. ඔබ පෙරවදනක් වී ගීතය හරි කැමැත්තෙන් තෝරනවා සනුක වික්‍රමසිංහගේ. මං කැමති ඒකේ කතාව දැනගන්න. ඒකට අයියා ඇත්තටම හරි ලස්සන කතාවක් තියෙනවා. ගොඩක් කතා ලස්සනයි. අපි පස්සේ අහනකොට. ඒ කතාව ඇතුලේ මගේ ජීවිතේ ඉන්න එක්තරා කාලෙක
මට ආදරය කරන ගැන මගේ කවියට ආදරය කරන කෙනෙක් කියලා ගත්තොත් අපි මගේ කවියට ආදරය කරන ගමන් එයා මට ආදරය කරලා තියෙනවා. ඇත්තටම ඒක මම දැන් අපි සාමාන්‍යයෙන් කතා බහ කරනවා ගැන එහෙම ගනුදෙනු තියාගත්තට අපි ප්‍රේමය කියන තැනට හැම කෙනා එක්කම බද්ධ වෙන්නේ නැහනේ. නමුත් එයා මට ආදරය කරලා තියෙනවා. ඒක මම ඇත්තටම දන්නෙත් නැහැ හැම. එයා මට ආදරය කරලා ඒ තියෙන කාලෙදී එයා හුඟක් එතකොට එයා විවාහ වෙලත් හිටපු කෙනෙක්, දරුවෙකුත් ඉන්න කෙනෙක්. ඊට පස්සේ මට දැන් මගෙන් එයාට නොලැබෙන ප්‍රේමයක් තියෙනවානේ. එතකොට එයා සෑහෙන්න දුකකටපත් වෙනවා. ඒ දුකත් එක්කයි එයා මට කවියක් ලියලා තියෙනවා. මගේ මේ ෆොටෝ එකත් එක්කම දැන් ඔබට මේ පෙන්වන්න පුළුවන් මට ඒක. ඒ කවිය ලියලා පැණිවලු කියලා ගෲප් එකක් තියෙනවා කවි ලියන Facebook එකේ. ඒකට දාලා එතනින් පස්සේ අතුරු දහන් වෙනවා. ඔබට කැමති නම් මට මේ කවිය කියන්න පුළුවන්. කියන්න. ඔබට අවස්ථාව තියෙනවා. එයා ලියලා තියෙනවා මෙහෙම. මගේ හැඩ කවිරුවල අතෑරුණමුත් අතහබල. ඒ ගොඩ වෙන්නට සරල තිබෙන ක්‍රමයයි ගන්පතුල. නුඹ අතට දෙමි මා හබල සුවසේ පදපන් ගසා හබල. මා දෙස නොබලන් මගේ මල මට හරි හොඳයි ගන්පතුල. එගොඩ වූ විට මගේ හබල විසිකරපන් බලල ගන්පතුල. නුඹ සුවඳ තැවරුණු හබල තුරුළු කරගමි තිබෙනකම් පණනල. යනකම් අවසන් පණනල අත් නොහරමි ඒ හබල. හිනහෙන් මගේ සුදුමල ඉවරයි මගේ කවිකොල. ඇත්තටම එයා එහෙම කියලා. මොකද මෙයා හොඳ කවියෙක්. මෙයාගේ ජීවිතේ වැඩිම කවි ලියලා තියෙන්නේ මං හිතන්නේ මම වෙනුවෙන්. ඊට පස්සේ මෙයාගේ ෆෝන් වැඩ කරන්නේ නැතුව යනවා. මං හිතන්නේ මාසයක් විතර මෙයා ගැන කිසි තොරතුරක් නැති වෙනවා. ඊට පස්සේ ආයෙ යාම කතා කරද්දී අපි දැනගන්නවා මෙයාට කියන්නේ මානසික ප්‍රශ්නකට යම වෙලා මානසික රෝහලේ නිවාසිකව ප්‍රතිකාරات ලැබලා තියෙනවා. දවස් 20ක් විතර. ඊට පස්සේ ඉතින් මම ඇත්තටම හරිම සංවේගයකටපත් වෙනවා මේ කාරණාව තුළදී. ඒකත් එක්ක මම ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට එහෙම ප්‍රේමයකට යන්නවත් මොකද එයාගේ ජීවිතයක් තියෙනවා. එයාට පෞල් ජීවිතයක් තියෙනවා. මම ගොඩක් එහෙම වෙන්න මම කවදාවත් මගේ ජීවිතේ මම එහෙම වෙලා නැහැ. ඉතින් මම එයාට පැහැදිලි කරලා මේ දේවල් නැවත එයාගේ පවුල එකතු කරනවා. දැන් ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා. ඉතින් දවසක් එයාගේ බර්ත්ඩේ එක දවසේදී මම එයාට එන්න කියනවා. ඇවිල්ලා අපි හම්බෙලා කතා බහ කරලා මං එයාට ඇඳුමක් අරන් දෙනවා එදා. ඊට පස්සේ මේ මෑත කාලේ ඉඳ එයා නැවත මට කතා කරලා කියනවා එයා ඒක සුරැකිව එයා ගාව තියාගෙන ඉන්නවා. එයා ඒක ඇඳලවත් නැතුව. ඒ වගේම එයාගේ ජීවිතේ මුළු ආත්මෙම පිරීලා තියෙන්නේ මට තියෙන ආදරෙත් එක්ක. එයා කවදාවත් ඒක මේ අය වෙන කෙනෙක්ට දෙන්නෙත් නැහැ. එයා හැමදාම මේ මතකයන් එක්ක එයා ඉන්නවා කියලා. ඉතින් එයා මේ ගීතය මට කියලා තියෙනවා, ඒවලා තියෙනවා. මට හිතෙනවා ඉතින් එයා ඒ හිතන ඒ කාරණාවත් එක්ක මේ ගීතය වඩාත් සුදුසුයි. මොකද ඒක හරි ගෞරවනීය ප්‍රේමයක්, රාගයෙන් තොර ප්‍රේමයක්. මෙහෙම කතාවක් හෙව්වොත් අද ඔහු අහනවද දන්නේ නැහැ නේද? අනිවාර්යෙන්ම අහනවා ඇති. අපි එහෙනම් ඔහුට අවස්ථාව දෙමු ගීතයේ රස විඳින්න. සනුක වික්‍රමසිංහ ගායනා කරන්නේ උමා සේනිගේ ගේය පදවලක්, සංගීතවත් කරන්නේ සනුක වික්‍රමසිංහ සහ සංගීත් වික්‍රමසිංහ. පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා. අරුත බිඳී ගිය අන්දරයක රස කිමැයි කියා නොදැනෙන හින්දා තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ මෙතෙක් ලියූ කිවිඳියම පතා
ඇතු කතාවේ නිමක් දකින්නට උපන් බවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසු අතන ලියන්නට එතැයි කියා පෙරවදනක් වී මගේ කතාවට පටුන ලියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගෙතු කතාවට හිස් පිටුවක් ඉඩ තබා ගියා දුලානි දැන් ඔබ තරුණ විය පහු කළා යම් ආකාරයකට මැදිවිය දිහා බලමින් ඉන්න කෙනෙක්නේ. ඔබට ජීවිතයේ අත්දැකීම් තියෙනවා. දැන් මේ කාලීනව ඉන්න තරුණ පරපුර කලාවෙන් කවියෙන් ඈත් වීම නිසා නෙවෙයිද ගොඩක් ප්‍රශ්නවලට හේතුකාරක වෙලා තියෙන්නේ. දැන් ඉස්සර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගත්තහම කලා සාගරයක් කතා කරන්න ආසයි. හැබැයි දැන් ළමයි ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා ප්‍රොජෙක්ට් එකකට ප්‍රොපෝසල් එකකට සහ මොකක් හරි රැකියා අවස්ථාවකටම දඟලන අය. ඒ නිසාම වෙන්න පුළුවන් ඔවුන්ට යම් දේවල් දරා ගන්න බැරි. සබර්ගම විශ්වවිද්‍යාලයේ සිද්ධිය, වයඹ විශ්වවිද්‍යාලයේ සිද්ධිය සහ අනිකුත් සිද්ධු ගණනාවක්. ඔබට මොකද හිතෙන්නේ තවදුරටත් මේ තරුණ පරපුර මේ මගම යා යුතුද? කොහෙත්ම නැහැ. ඇත්තටම ඕනම පුද්ගලයෙක් කලාවත් එක්ක සම්බන්ධ වෙනවා නම් ගීතය, කවිය හෝ කුමන ආකාරයේ කලාවක් එක්ක සම්බන්ධ වෙලා Tamanට දැනෙන දුක, වේදනාව, ඒ කලකිරීම මේ දේවල් එක්කෝ නිර්මාණ හරහා Tamanට එළියට දාන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්මාණයක් රස විඳින්න පුළුවන්. මේක වසන්තයි අපි පොඩි කාලෙම දරුවන්ට හුරු කරන්න ඕන දෙයක්. එහෙම වුණොත් මේ අනාගත පරම්පරාව බොහොම ආදරණීය යුගයකට අරගෙන යන්න පුළුවන් කියලා මම හිතනවා මේ කලාවත් එක්ක සම්බන්ධ කිරීම තුලින්. ඒ තමයි හොඳම යෝජනාව. කිවිඳියක්, ජනමාධ්‍ය වේදිනියක්, ලේඛිකාවක් හැටියට දුලානි කළුආරච්චි අද කාලයේ තරුණ තරුණියන්ට දෙන්න. මේ කියන්නේ ඔබ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න එපා කියන එක නෙවෙයි. ඒක ඔබේ නිදහස. ඔබ තෝරනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියන එච්.එම්. ජයවර්ධනයන් අතින් සංගීතවත් වෙච්ච මං හිතන්නේ ආචාර්ය නන්දාමාලනියන්ගේ සුන්දරම ගීතය. කඩමණ්ඩියේ 12නේ. ඔව් මමත් හුඟක් කැමති ගීතයක් මේක. ඒකට මට හේතුවකුත් තියෙනවා. මේක අහද්දි මට මතක් වෙන මගේ ප්‍රථම ප්‍රේමය. පාසල් කාලේ පස්සේ මගේ ඇතිවෙච්ච ප්‍රථම ප්‍රේමය. එයා මගේ ගමේ කෙනෙක්. අපේ ගෙවල් වලින් විරුද්ධ වෙලා එහෙම දේවල් එක්ක මේ බැඳීම අපිට අහිමි වෙනවා. නමුත් අයියා අපි හම්බෙනවනේ. ඒ හම්බෙනකොට ඇත්තටම මෙතන අර කඩමණ්ඩියේ 12නේ දැන් ගම්වල තියෙන ලස්සන දේවල්නේ ඔය වගේ තැන්වලදී මේ අපි හම්බෙනවා. හම්බෙලා අපි බලනවා. අපි දිහා බැලුවත් අපිට කතා කරන්න බෑ. මොකද කතා කරත් සමහර විට මේ කතා කරගන්න දෙයක් නැහැ. ඒ දැන් ඒක ප්‍රථම ප්‍රේමිකුවම ගොඩාක් දුක දැනෙන එකක් නේක. ඒකත් එක්ක කොච්චර දේවල් කියන්න තිබ්බත් ගොළු වෙලා ඉන්න එක වඩා හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම දැන් කොයි වෙලාවෙ කවුරු හරි අපිව දකීද දන්නේ නැහැ. නෑදෑයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඕක ගිහිල්ලා කාට හරි කියයිද දන්නේ. දැන් ගහකොළ වලට 1000ක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් 1000ක් ගන්න ඇති හින්දා. එතකොට ඒක සංකේතවත් කරන්නේත් ඒ වගේ ඉන්න වටේ අවට කට්ටිය සම්බන්ධව. ඉතින් ඒ අයගෙන් මේක ගිහිල්ලා අපිට ආවත් ප්‍රශ්න ඇති වේද දන්නේ. මේ වගේ දේවල් මේක තුල ගැබ්බෙලා තියෙනවා සහ ඒක මට හුඟක් දැනෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දන්නවා කවදාවත්ම ලැබෙන්නේ නැහැ කියලා. කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබ සින්දුක වැඩි හින්දා කියනවා මේ තියෙන ඒ වචන ටික ගොඩක් දැනෙන හැඟීම් දනවන වචන ටිකක්. ඉතින් මම හිතනවා මේ ප්‍රථම ප්‍රේමයත් එක්ක ඒ ජීවිතේ ලබාගත් අත්දැකීම්, ඒ හැඟීම්, ඒ දුක, ඒ හැමදේමත් එක්ක මේ ගීතය මට හුඟක් දැනෙනවා කියලා. ආචාර්ය නන්දා මාලනියගේ ගීතයක් මහාචාර්ය සුනිල් ආරියරත්නතින් මේ ගීතය ලියවෙන්නේ. දුලානි කළුආරච්චි තමන් කැමතිම ගී මතක අතරේ එකතු කරගන්න. කඩමණ්ඩියේ 12යිනේ
ලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි දුලානි කළුආරච්චි. දැන් ඔබ කිව්වා ඔබ දැන් සාමාන්‍යයෙන් සමහර ආදර කතා තියෙනවා ලස්සනට අවසන් වෙනවා. සමහර ආදර කතා බොහොමයක් ආදර කතා ලස්සනට අවසන් වෙන්නේ නැහැ. සමහර ඒවා අවසානයක් හොයා ගන්නත් බෑ. එතකොට මේ හැම ආදර කතාවම අවසානයේ මතක තියෙනවනේ. ඔව්. දැන් මේ මතක එක්ක හිත පීඩාවට පත් වෙන්නේ නැද්ද? මතක එක්ක හිත පීඩාවට පත් වෙන්නයි ඒ මතකයන් වලට ගියොත් අපිට එහෙම වෙන්න පුළුවන්. මම ඇත්තටම එහෙම මතකයන් වලට ගොඩක් යන්නේ නැහැ. ඒ මතකයන්ම විතරයි ඒවා ලස්සනයි. මොකද මගේ ජීවිතේ එහෙම කිසිම ප්‍රේම කතාවක් අවසන් වෙලා තියෙන හරි ගෞරවනීය විදිහට. ඒක මම හිතනවා අවබෝධයත් එක්ක අපිට යන්න පුළුවන් එකක්. අපි කාටවත් වෛර කරන්නේ නැහැ. අදටත් කොහෙද හරි හම්බුනොත් ඕනම කෙනෙක් එක්ක අපිට කතා බහ කරන්න පුළුවන්. ඒ සහෝදරත්වයෙන් සලකන්න පුළුවන්. ඉතින් ඒ ආදර කතා හරි ගෞරවනීයයි. ඒ මතකයන් හරි ගෞරවනීයයි. ඉතින් ඒක නිසා එහෙම දුකක් දැනන දේවල් නැහැ. නමුත් ඉතින් අර ඒක අහිමි වුණානේ කියලිවලා දැනන දේවල් අපිට තියෙනවා ජීවිතේ. ඒකත් එක්ක නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. ඔව් ඇත්තටම අපිට ජීවිතේ මං කලිනුත් කිව්වා වගේ ප්‍රේමය කියන දේ හැමෝටම හිමි වෙන්නේ නැහැ. හිමි වෙන අය ප්‍රේම කරන්නේත් නැහැ. එහෙම තමයි ජීවිතේ හැමෝටම එක පොදු කාරණාවක්. මේ ගීතය මම හිතනවා මේ ප්‍රේමය ගත්තහමයි අපිට විවිධ නිර්වචන දෙන්න පුළුවන්. නමුත් අපිට හරියටම ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා කියන්න බෑ. අපිට ජීවිතේ හම්බෙන ප්‍රේම කරන්න හම්බෙන පුද්ගලයින්ගේ ස්වභාවයන් සහ ඒ තිබ්බ ගනුදෙනුව ඒ බැඳීම එක්ක තමයි අපි ජීවිතේ ප්‍රේමයට අර්ථකථනයක් දෙන්නේ. ඒක හැමෝටම පොදු කාරණාවක්. ප්‍රේමයට තියෙන අත්දැකීම අනුව තමයි තමන්ගේ නිර්වචනය. ඒක පුද්ගලික. ඔව් ඒක පුද්ගලික කාරණාවක්. ඒ විදිහට හැමෝටම නිර්වචන තියෙන්න පුළුවන් ප්‍රේමය තුළ. ඉතින් මේ ගීතය ගත්තහමත් මේක නාරද විජේසූරිය අයියලා මේක ලියන්නේ. මම එතුමාට ඒක කියලා තියෙනවා. මගේ ජීවිතය ගත්තහම හරි මේ ඊරිසියා හිතන ගීතයක් මේක. අනේ මට ලියන්න තිබ්බනම් මෙහෙම ගීතයක් කියලා මම ඒක එතුමාට කියලා තියෙනවා. මේක ඒ තරම් මේක මමයි ලියන්න තිබුණේ කියලා හිතන ගීත ඕන තරම් කලාකරුවන්ට හම්බ වෙනවා. ඔව් අන්න ඒ අතරින් ගත්තාම ඉස්සරලාම වගේ දැනන ගීතයක් තමයි මේක. ඉතින් මේකෙදී නෙලා ගැනීමට නොහැකි වුවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. අපිට බලා දුරින්ද කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය. ඒක මාර ලස්සන නිර්වචනයක්. ඒක මුගක් දැනෙන දෙයක්. ඉතින් අපේ ජීවිතේ හිමි වෙච්ච හිමි නොවිච්ච ඕනම කෙනෙක්ටත් දැනෙන්න පුළුවන්. හිමි නොවිච්ච අයට මේක විශේෂයෙන්ම මේක තුල තියෙන රිදුම මුගක් දැනෙනවා කියලා මම හිතනවා. මගේ ජීවිතෙත් එහෙම හිමි වෙච්ච ප්‍රේමය තුල මට මේක මේ ගීතයේ විදිහට දකින්න පුළුවන්. අපි ඒ ගීතය රස විඳිමු. නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක ඉර කිරීමය
ඇස් පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය ඇස් පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය පුරා විඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිතිවැරීමය නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය පන පිටින් මුළු සිරුරදන්දී එකම හිතකට ලොබ බැඳීමය නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය දුලානි ඔබ ලේඛිකාවක් හැටියට ගොඩ නැගමින් ඉන්න තරුණයක්. මං කැමති ඔබේ ලේඛන කලාවට තියෙන උනන්දුව සහ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳව දැනගන්න. ඇත්තටම ලියන්නයක් කියන එක මං හරි ආසාවෙන් කරන දෙයක් අයියේ. මම ලියන එක ඇතරම් පුවත්පත් කලාවත් එක්ක මම සම්බන්ධ වෙනවා 2011 වගේ කාලවලදී පුවත්පත් කිහිපයකම මම ලේඛිකාවක් විදිහට වැඩ කටයුතු කරනවා. ලක්බිම පුවත්පත, ඊට පස්සේ ඉරුදින, ඔය වගේ පුවත්පත්, ඊට පස්සේ නිවන බෞද්ධ පත්තරය, දෝංකාරය මැගසින් එක, ඒකේ මම එඩිටර් විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ කාලවලදී ලේඛනය කියන දේ මම හරි ආසාවෙන් කරපු දෙයක්. මම දැකලා තියෙනවා හුඟක් වෙලාවට මට ඒක ගොඩක් අය කියලා තියෙනවා. මම ලියන දේවල් එක්ක ඒගොල්ලන්ට නිවෙන්න පුළුවන් සමහර දේවල් ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ ඒගොල්ලන්ට ඒ දේවල් එක්ක කරන්න පහසු වෙනවා. ඒ වගේ දේවල් මම ඇත්තටම ඒ දේවල් වලට මට හරි සතුටක් දැනෙනවා. ඉතින් මම ලියන වචනකින් හරි මිනිසුන්ගේ හිත සුවපත් කරන්න පුළුවන් නම් කියන කාරණාව. ඉතින් ලේඛන කලාවේ මේ විදිහට එනකොට ඊට පස්සේ ඔය සාහිත්‍ය පැත්තෙන් මම නිර්මාණ කරනවා තරඟ වලට එහෙම කරද්දි මම ගොඩක් ජයග්‍රහණ කරලා තියෙනවා. සම්මාන සහතික 25කට 30කට ආසන්න ප්‍රමාණයක් මම කවිය, ගීතය, කෙටි කතාව, ළමා කතාව මේ වගේ දේවල් එක්ක මම ජයග්‍රහණ කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඔබ වෘත්තීය මට්ටමින් කලාවේ කොතනටද සම්බන්ධ වෙන්නේ? වෘත්තීය මට්ටමින් මේ වෙනකොට මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ස්කෝපියන් ප්‍රොඩක්ෂන් එකේ සම්පත් චතුරංග රන්හුල්ගේ අයියත් එක්ක. එයාගේ වීඩියෝ ප්‍රොඩක්ෂන් මේ දේවල් එක මම කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. ඉතින් එයා ඇත්තටම හරි ආදරණීය චරිතයක්, හොඳ සහෝදරයෙක්, කිසිම දවසක පීඩනයක් දෙන්නේ නැහැ. දැන් ඇත්තටම මම ගොඩාක් අර ඒ වැඩ කටයුතු එක්කම හිර වෙලා ඉන්න කැමති චරිතයක් නෙමෙයි. ඉතින් ඒක එයා මට නිදහස දීලා තියෙනවා. මට කැමති විදිහට වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් මම හිතනවා ඒ වගේ චරිතයක් එක්ක වැඩ කරන්න ලැබීමත් මට ගෞරවයක් කියලා. ඔබ ලස්සන ගීතයක් තෝරනවා. සිව්මිනි ඔපයන්ගේගේ නුඹේ උණුසුම් හාදුවෙන්
හර්ෂණී දිනුෂා අධිකාරී ලියන්නේ කපිල අපරැක්ක සංගීතවත් කරන්නේ. ඕ මම මේ ගීතයයි මම හිතනම් මේ සියුමිනීගේ තියෙන හඬට හුඟක් අය වශී වෙලා තියෙනවා. ඔව්. මමත් එහෙම කෙනෙක්. ඒක මේ නූතන පරපුරේ ගත්තහම ඒක විශේෂ හඬක්. සමහර විට ගීතය අහලා අපිට ගොඩාක් වෙලා ඒ ගීතය දිහාම හිත ඉන්න පුළුවන්. මම ඒ හඬත් එක්ක සමහර වෙලාවට ඒක රීප්ලේ වෙන්න දීලා මම ඔහේ ඉන්න අවස්ථා තියෙනවා. ඒක ඒ තරමට මම ඒක විඳිනවා. ඉතින් මම හිතනවා අපිට ප්‍රේමය කියන දේ මේ ලෝකේ හැමෝටම මෙහෙම ප්‍රේමයක් හිමි වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ඒ සසර ගනුදෙනු ඉවර වෙනකන් උඹ විතරක් පතන්න පුළුවන් ප්‍රේමයක් මේ ලෝකේ හැමෝටම හිමි වෙනවා නම් මම හිතනවා මේ ලෝකේ ගොඩක් ලස්සන වෙයි කියලා. ඉතින් මම හිතනවා මටත් දවසක එහෙම ප්‍රේමයක් හිමිවෙච්ච දවසට මේ වගේ ප්‍රේමයකින් මේ වගේ ගීතයකින් මට ඒක විඳින්න පුළුවන් වෙයි කියලා. ඒ දවස එනකන් අපිත් බලාගෙන ඉන්නවා බොහොම සතුටින්. අපි ඔබ කැමතිම ගීතය සිව්මිනි ඔපයන්ගේ හඬින් රස විඳිමු. නුඹේ උණුසුම් හාතුවෙන් මගේ හිත පෙරිවදින්න ආදරේ තව සියුම් තැන් නැති ලං වෙලා මට කියන්න යන්තමට හරි නුඹට හිතුනත් මගේ හිත මග හරින්න මතක පැන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්න ඉතින් අපි දුර බොහෝමයි දරාගෙන අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹටම කඩන් වැටෙන පුංචි තරුවක් දෙස බලන් මම හිතන්නම් සසර ගනුදෙනු ඉවර වෙනකම් නුඹම විතරක් පතන්නම් හිතේ එකක් කියන හුඟක් දේවල් ඇස් පියන් මට කියන්න නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න නතර උනේයි කවද හරි මට කියන්න
ඔබ පෙර ගීතය තෝරනකොට හෙට දවස ගැන හරි සුන්දර අනාවැකයක් කියනවා. ඔබ ආදරේ බලාපොරොත්තු වෙනවා. ඔබ හොයන ආදරේ. ඔබ හොයන ආදරේ කොතනද ඇත්තේ? මට ඇත්තටම හිතාගන්න බැහැ ඒක කොතන ඇතිද කියලා. ඒක සමහර විට අහම්පු විදිහට ලැබෙන්න ඉඩ තියෙනවා. අපි ඉතින් ඒක අනාගතයට ඉඩ දීලා බලන්න ඕන කාරණාවක් කියලා මට හිතෙන්නේ. සමාජ මාධ්‍ය තුල දැන් ඔබේ නිර්මාණ බොහොම හොඳින් එහා මෙහා සැරිසරනවනේ. හැබැයි ඉතින් ඒකට දාලා තියෙන සමහර කමෙන්ට් දැක්කහම හිතෙනවා මෙයා අනිවාර්යයෙන්ම මේ අර්ථය පරිපූර්ණ වශයෙන් දැනගෙන නෙවෙයි මේක කරලා තියෙන්නේ කියලා. දැන් ඔබ ගුවන් විදුලි මාධ්‍ය තුලත් පුවත්පත් කලාව තුලත් යම් කාලයක් ගත කරපු කෙනෙක්. සමාජ මාධ්‍ය තුල තියෙන වින්දනාත්මක අවකාශය ගැන මම කැමතියි ඔබේ අදහස දැනගන්න. සමාජ මාධ්‍යයේ ඇත්තටම විවිධ රසඥතාවයන් තියෙන පුද්ගලයන් ඉන්නේ. නමුත් මම හිතනවා දැන් අපි නිර්මාණයක් කරද්දී අපි වටා එකතු වෙන පිරිසක් ඉන්නවා. ඒක ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් අය එකතු වෙන්නේ ඒ තියෙන රසයට කැමති නිසා. දැන් මගේ වටා එකතු වෙච්ච රසික පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලෝ මම හිතනවා ඒගොල්ලෝ ඒකට ඇත්තටම ආදරය කරනවා. ඒගොල්ලෝ ඒකට කැමති වෙනවා. කීලිවල මට හිතෙනවා මොකද ඒගොල්ලොන්ගේ ආදරය ඒ අදහස් මට එහෙම දැනෙනවා ඒගොල්ලෝ ලියන කරන දේවල් වලින්. මම හිතනවා ඉතින් අනිත් මාධ්‍යයන් වගේම දැන් නූතනේ සමාජ මාධ්‍ය තමයි ඉස්සරහට එන්නේ. දැන් අපි පුවත්පතක කවියක් පළ කරොත් යම් සීමිත ප්‍රමාණයක් විතරයි බලන්නේ. නමුත් සමාජ මාධ්‍යයේ පළ කරොත් ඇත්තරම මගේ කවියක් ගත්තොත් ලක්ෂ 3-4ක් ඒ වගේ රීච් එකක් යනවා. ඉතින් ඒ වගේ ලොකු පිරිසක් මගේ කවිය රස විඳිනවා නම් වැඩි පිරිසක් අතරට යන්න පුළුවන්. මාධ්‍යයක් හැටියට අපිට ගන්න පුළුවන්. හෙට දවසේ අප දෙදෙනා ප්‍රියා සූරියසේන ගායනා කරන්නේ ප්‍රේමකිද්ද අල්විස් ලියන්නේ. මේ ගීතය ගැන එක එක කතා තියෙනවනේ. ගීතේ ලියවීම ගැන. ඉතින් ඒ ගීතය ගැන ලියවීම ගැන සමන්නා තවුද හෙට්ටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා කිව්වා මේ ජනප්‍රිය මතයේ තියෙන කතාව නෙවෙයි ඇත්තටම උනේ ඒක බොරුවක් කියලා. ඒක නිසා අපි ඒ ගැන කතා නොකර ඔබ කැමතියි මේ ගීතයට? මම මේ ගීතයට කැමති ඇත්තටම මගේ ජීවිතේ ඉන්න එක්තරා පුද්ගලයෙක්. එයා මට හිතෙනවා හරි ගෞරවනීය චරිතයක්. මගේ තාත්තා වගේ මට හිතෙන චරිතයක්. ඒ කියන්නේ මගේ තාත්තගේ වයස නෙමෙයි. නමුත් එයා ඒ තුල තියෙන ඒ ගති පීතෘත්වය. අන්න ඒ වගේ ගති පැවතුම් සහ තාත්තගේ තිබේ දක්ෂතා ඒ දේවල් හුඟක් තියෙන චරිතයක්. මේක ඇත්තට මේ ප්‍රේමයට සම්බන්ධ වෙච්ච කාරණාවක් නෙමෙයි. මංත් එක්ක ජීවිතේ බෙදා ගන්න පුළුවන් හරි ආදරණීය ගෞරවනීය මිනිසෙක් විදිහට තමයි මම එයාව දකින්නේ. ඉතින් එයා හුඟක් කැමති සින්දුවක් මේක. එතකොට දැන් එයා ප්‍රැක්ටිස් කරන වෙලාවට එයා ප්ලේයර් කෙනෙක්. ප්‍රැක්ටිස් කරන වෙලාවට මේ සින්දුව කියනවා. ඉතින් මම විශේෂ ඉල්ලීමක් කරලත් මම කියනවා සමහර වෙලාවට අයියෝ මේක කියන්න. එහෙම කිව්වහම මේ සින්දුව මට කියලා දෙනවා. ඉතින් මම හරි කැමති ගීතයක් මේක. අපි ඔහු වෙනුවෙන් මේ ගීතය තෝරා ගන්නවා අද ඔබේ කැමතිම ගී අතරට. හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ. හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ. කිසි වෙනසක් නැති එකම දෙයක් නැත. එය මහතරදී ආදරයයි. මගේ ජීවිතයම නෞකාවක් නම් එය ඔබ පැද යන සාගරයයි. හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ. අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ. අද සුපිපෙන මල හෙට නොපිපේවි. ලෝකය දිව
වෙලා එලෙස වෙනස්වන ලොවෙහි අලුත් වන ආදරයම මම හිඳිමි බලා හිට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන දුලානි කළුආරච්චි. දුලානි මේ දවස්වල දැන් ඔබ යම්කිසි තලයක ඉන්නවා. ඔබ අගය කරනවා. එතකොට ඒ වගේ තමයි යම්කිසි දවසක් එයි මේ සියල්ල අතර දමා ඈතට යන්න. මට හිතෙනවා මේ හැම දෙයක්ම දරා ගන්න ඔබේ ගති ලක්ෂණවල හුරුවීම් තියෙනවා කියලා. දැන් ඔබට ඊයේ කතා කරනකොට ඔබ හිටි තැන නෙමෙයි හෙට කතා කරනකොට ඉන්නේ. සමහර තැනක දුරකථන සම්බන්ධතා පවා විසන්දි වෙනවා. ඔබ නිදහසට කැමතියි. ඔබේ නිදහසෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ නිදහස තුල අයියේ මම ඇත්තටම මම මාව හොයනවා. මම කැමතියි මා තුල තනි වෙන්න. මගේ මේ හුදකලාව තුල කිසිම පුද්ගලයෙක් කිසිම බාහිර ද්‍රව්‍ය වස්තුවක් කිසිම දෙයක් නැහැ. මා තුලම මම හොයන දෙයක්. ඒක මේ පරිසරයත් එක්ක ඊට පස්සේ ගල්ලෙන් මේ දේවල් එක්ක තියෙන එනර්ජි ඔව් ඒ දේවල් එක්ක ලැබෙන එනර්ජි එකක් තියෙනවා මට. මං ඒකත් එක්ක හුඟක් සූපත් වෙනවා. ඒක ඇත්තටම මේ අර ජීවිතේ කලකිරිලා එහෙම යන ගමනක් නෙමෙයි මේක. කවුරු හරි චෝදනා කළොත් ඔයා ජීවිතෙන් පනින්න හදනවා කියලා. කොහෙත්ම නෑ. මොකද මම පුරුදු විදිහටම ජීවිතේ ගත කරනවානේ. මම අනිත් අය වගේම ජීවිතේ ගත කරනවා. ජීවිතේ ජීවත් වෙන්න ඕන විදිහ ඒ දේවල් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ජීවිතේ හැම කෙනෙක්ම මම හිතනවා මේක විඳින්න ඕන දෙයක්. ඒ හුදකලාව. මොකද අපි හැමෝම කවුරු හරි කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙනවානේ සතුට හොයන්න. ඒක තුල තමයි ඇත්තටම අපිට වේදනාවක් ඇති වෙන්නේ. එහෙම නැතුව Taman තුලින් හොයන සතුටක් තියෙනවා නම් අන්න එතනදී කිසිම කෙනෙක්ට බෑ වේදනාවටපත් කරන්න. මොකද ඒ සතුට මම විඳින්මින් ඉන්න ගමන් නිසා මම දන්නවා ඒකේ තියෙන ඒ සතුට සැනසීම ඒක මට ඒකේ සහනය මොකක්ද කියන එක. ආචාර්ය නන්දා මාල්නියගේ හඬ පූජාසනයේ ඔබ හිඳුවා. ඒක ඇත්තටම මම හිතනවා මට විතරක් නෙමෙයි සමස්ත ලෝකෙටම පොදු කාරණාවක් කියලා. අපි ඔක්කොටම. ඔව්. දැන් අපිට දෙයක් තියෙනකොට අපිට මිනිස්සු ආදරය කරනවා, මිල මුදල් තියෙනකොට මිනිස්සු ආදරය කරනවා, සමහර විට අපි වැරදි කරන මිනිස්සු උනත් මේ සල්ලි තියෙනවා නම් ආදරය කරනවානේ. සල්ලි තියෙනවා නම් හොඳට සලකනවා. එහෙම දේවල් තියෙනවා. දැන් පූජාසනේ ඔබ හිඳුවා. ඔබට පුදන මේ ලෝකයමයි. ඔබට එරෙහිවි නැගිටින්නේ. අනිවාර්යයෙන්ම අපිට හොඳ කියන මිනිස්සුම ඒ පසුපසම අපිට නරක කියනවා කියන එක අපි තේරුම් අරන් ඉන්න ඕනයි. අන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මගේ ජීවිතෙත් එහෙම තියෙනවා. විශේෂයෙන් මගේ නෑදෑයෝ මට එහෙම යාළුවෝ ඉඳලා තියෙනවා. මං හොඳයි කියලිවලා මගෙන් උදව් ගත්ත මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ එහෙම ආයි ටිකක් හරි දේවල් අඩු වෙනකොට බනින මිනිස්සු ඉන්නවා. සමහරවිට හේතුවක් නැතුව බනින මිනිස්සු ඉන්නවා. ඉතින් මේක ඇත්තටම ඒ දවස්වල නම් හිත්‍රි දෙන්න කාරණා එහෙම වෙච්ච දේවල් තියෙනවා පොඩි කාලේ. නමුත් ඉතින් දැන් නම් ඇත්තටම එහෙම දේවල් වලට හිතරි දෙන්නේ තියා මොකක්වත් හැංගීමක් එන්නේ නැහැ මට. අපි මේ ගීතේ රස විඳමු. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා
යසසින් බබලනදා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණුදා සිනාසුනත් එය වරදක් වේ පූජාසනයේ ඔබ ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නේ පූජාසනයේ ඔබ දුලානි කළුආරච්චි මං හිතන්නේ ඔබ මා දන්නේ වසර 5ක් හෝ 6ක් පමණ කාලයක් සිට හැබැයි අද තමයි අපි මුණ ගැහෙන්නේ. ඒකත් හරි සුන්දර හමුවීමක්. මමයි ඔබට ආරාධනා කරන්නේ විශේෂයෙන් මේ වැඩසටහනට එන්න කියලා. ඉතින් ඔබේ කවි රස විඳින, ඔබේ නිර්මාණ රස විඳින කෙනෙක් හැටියට මං හරි සතුටු වෙනවා මේ වගේ තැනකදී ඔබව මුණ ගැසීම සම්බන්ධව. තුලානි දැන් ඔබේ තියෙනවා අතිශය සරල බවක්. ඔය සරල බව සමාජීය ජීවිතයේදී ඔබට පාඩුවක් වෙයි. එහෙම නැත්නම් කරදරයක් වෙයි කියලා හිතුන තැන නැද්ද? හිතේවි කියලා හිතෙන්නේ නැද්ද? මම හිතනවා අයියා අපි හැම මිනිස්සෙක්ම තමන් වෙන්න ඕනේ. අපිට තව කෙනෙක් අනුකරණය කරන්නවත් අපිට නොගැලපෙන දේවල් කරන්නවත් අපි උත්සාහ කරන්න ඕනේ නැහැ. එතකොට තමයි අපිට වේදනාවක් එන්නේ, පීඩාවක් එන්නේ. අර ඒකම කරන්න බැරි වුණානේ. දැන් ඇත්තටම යා වගේ වෙන්න බැරි වුණානේ. එහෙම වෙන්න මට ජීවිතේ කිසිම දවසක හිතලා නැහැ. මම පුංචි කාලෙවත් කවදාවත් තව කෙනෙක් මාව අනුගමනය කරනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම කරන අයත් ඉන්නවා. නමුත් මට කවදාවත් හිතලා නැහැ මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ, මට මෙයා වගේ වෙන්න ඕනේ, මෙහෙම දේවල් කරන්න ඕනේ. එහෙම නැතුව මමම වෙලා මට පුළුවන් දේ මට කරන්න ඕනේ දේ සමාජයේ මොනවා කිව්වත් මට ඒක අදාළ නැහැ. ඒක අර මම අහංකාරකමකින් කියන කතාවක් නෙවෙයි. සමහර වෙලාවට සමාජය අපිට සතුටු කරන්න බෑ අයියේ. අපි සතුටු වෙලා ඉන්න ඕනේ. එතකොට හොඳයි කියලා හිතන දේ අපි කරන්න ඕනේ. නිවැරදි කියලා හිතන දේ අපි කරනවා නම් අපි සමාජයට බිය යුතු නැහැ. එතකොට දුලානි ඔබේ ජීවිතයේ හෙට දවස ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ? ඔය සරලකමත් එක්ක කොහොමද යන ඔබ කියන කවදාද දවසක ඔබට ආදරය ලැබෙවි කියලා. දැන් අද මේ වැඩසටහනින් පස්සේ ඔබ අනුරාධපුරේ යන්නේ. මගදී වුණත් ආදරය ලැබෙන්න පුළුවන්. හදිසි අනතුරක් වෙන්න උලන්නේ එහෙම. නෑ මෙහෙමයි. ආදරය කියන දේ අපිට ලැබෙයි කියලා යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මම කියන්නේ ජීවිතේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක් නේ. අපිට ආදරය කියන දේ ජීවිතේ අත්‍යවශ්‍යම කාරණාවක්. ඉතින් ඒක ලැබෙනවද නොලැබෙනවද කියලා හිත ඉන්න ජීවිතයක් මට නැහැ. මට එහෙම අනාගත කියලා ලොකු බලාපොරොත්තු ගොඩක මම හිර වෙලා නැහැ. මම මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක්. මට අතීතය
එක්ක මම ජීවත් වෙන්නෙත් නැහැ. දැන් මේ මොහොතේ මේ දේ ගීත ගැන කතා කරන්න ඕන නිසා මම අතීතයට ගියා මිසක් නැත්තම් මම ඇත්තට මේ අතීතයේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒක ඉතාමත්ම විශිෂ්ට යෝජනාවක්. මොකද බුදුදහම අනුව බුදුන් වහන්සේ කියන්නේත් වර්තමානයේ ජීවත් වීම තමයි ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ බටහිර චින්තනයට ගියාම අපිට කියනවා අතීතයට ගිහින් එන්න හැබැයි නවතින්න එපා කියලා. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි අයියේ මම හිතන දෙයක් මේ අනාගතේ අනාගන්නත් ඕනේ නැහැ මට. මොකටද හෙට දවසේ? ඔව් ඒක තාම වෙලා නැහැ නේ වෙන දෙයක් වෙයි. ඒ වුණාට හෙට දවසේ ඔබ වැනි නිර්මාණකරුවන්ට කරන්නට බොහෝ දේවල් අපේ රටේ සමාජය වෙනුවෙන් තියෙනවා. ඉතින් ඒ සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ඔබට හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා සමුදෙන්න කලින් මට තව දෙයක් දැනගන්න ඕනි. මේ පැය දෙකේනේ අපි දෙන කතා කරන්න ගත්තේ. මොකද හිතෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන? මට හිතෙන්නේ වසන්ත අයියත් අපි දෙන්න ගොඩක් ඇසුරු කරලා තියෙනවා වගේ. හැබැයි මට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් කියන්න කතාවක් තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා මං එහෙම කවදාවත් ඉල්ලන්නේ නැහැ නේ කාගෙන්වත්. ඒ වුණාට මට දවසක් මාස කිහිපයකට කලින් හිතුණා වසන්ත අයියත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තිබ්බනම් කියලා. මම ඇත්තටම ඒ වගේ සිතුවිල්ලක් මට ඇවිල්ලා තිබ්බා. ඉතින් මම හිතුවෙත් නෑ ඔයා එකට ආරාධනා කරයි කියලා. ඉතින් ඒකට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සහ අයියේ ඔයා මගේ නිර්මාණ රස විඳින ආදරණීය රසිකයෙක් කියලා දැනගත්ත එක මට ඊට වඩා සතුටක්. මම ඒකට හුඟක් ගෞරව කරනවා ඔයාට. ඒ වගේම තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නකොට දැන් ගීත තෝරනකොට ක්‍රිෂාන්තියක කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයා කිව්වා මේ දැන් ඔයාට අක්කේ මම කිව්වා අක්කේ මට දැන් මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ පැය දෙකක් මම මොනවාද කතා කරන්නේ මම වසන්ත අයියව හම්බෙලත් නැහැ. එහෙම කියලා ඊට පස්සේ එයා කිව්වා මේ අනේ ඔයාගේ කට ගැන අපි දන්නේ නැද්ද? වසන්ත අයියාට ඕක ඇති වෙලා නතර කරොත් මිසක් ඔයා ඕක නතර කරන්නේ අපූර්වයි. අවසන් ගීතය බොහොම ස්තුතියි ඔබ යැගීමට. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ. මේක තමයි කරුණාරත්න දියුල්ගනේ ගායනා කරපු අපිට තියෙන පණිවිඩයක් තියෙන හොඳම පණිවිඩයේ තියෙන ගීතය. අපි හැමෝටම ජීවිතය හදාගන්න පුළුවන් කියලා තේරුම් කළ දෙන පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ අතින් ලියවිච්ච ගීතය. නාලක අංජන කුමාර ගීතය සංගීතවත් කරන. ඊටාම කෙටියෙන් කියන්න ඇයි මේ ගීතය ඔබ අවසන් ගීතයේ හැටියට තෝරගත්තේ? මේ ගීතේ මට හිතෙනවා දැන් අපි කතා කරපු හැම දෙයක්ම කලින් අතීතය. නමුත් මේ ගීතය තුළ මම වර්තමානයේ ජීවත් වෙනවනේ. වර්තමානයේ මගේ ජීවිතය මට මේ ගීතෙන් කතා කරන්න පුළුවන්. මේ මොකද දැන් අයියා කිව්වා වගේ මම ආරණ්‍ය සේනාසන වලට යනවා. එතකොට ඒ වගේ අය වැසුරු කරනවා. එතකොට මට අර මාතෘ සෙනෙහසින් සලකන ඉන්නවා මෙහෙණින් වහන්සේලා. ධම්ම විහාරී මෙහෙණින් වහන්සේ සහ ධම්ම ප්‍රභා මෙහෙණින් වහන්සේ. උන්වහන්සේලාටත් සිහි ගන්වන්නත් එක්ක තමයි මම මේ ගීතය තෝරගන්නේ. මොකද උන්වහන්සේලා මාව හුඟක් ඉවසනවා. ඒ දේවල් එක්ක ඊළඟට අයියා මට කියන්න තියෙන කාරණාවක් තමයි අපි හැමෝම කියන්නේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වුණාට මේ ලෝකෙ කිසිම දෙයක් අයියේ අපි කැමති විදිහට පවත්වන්න බෑනේ. ඒක අනිවාර්යයෙන්ම විපරිණාමය වෙලා යනවා. සිදුවෙන විදිහක් තියෙනවා. අපිට මේක ලියවිච්ච ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. අපි කොච්චර උත්සාහ කරත් ඒ උත්සාහය තුල සමහර වෙලාවට රිදීම් තියෙනවා. අමාරු වෙන්නේ මේ අපිට මේ ගලාගෙන යන විදිහට ගලාගෙන යන්න නොදී අපි දේවල් වෙනස් කරන්න යනකොට මේ සබහාදහම වෙනස් කරන්න යනකොට මේ සබහාදහම කියන්නේ මේ ධර්මය කියන්නේ දරණ ස්වභාවය. මේ ලෝකේ දරණ ස්වභාවයක් යම් වේද අන්නේ ස්වභාවයට අනුගත වෙනකොට අපිට ජීවිතේ හරි සැහැල්ලුයි. අපිට සැනසීමෙන් මේ ජීවිතේ ගත කරන්න පුළුවන් මේ මොහොත තුල. බොහොම ස්තුතියි ඔබට. ඔබේ සියලු පුද්ගලික සහ පොදු බලාපොරොත්තු සියල්ල සඵල වෙන්න කියලා සිත FM නාලිකාව වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ආයිත් ළඟදීම දවසක මුණ ගැහෙමු. සුවදායි රාත්‍රියක්. ස්තුතියි අයියෝ මාව ඇත්තටම මේකට ආරාධනා කරාට මම හුඟක් ගෞරව කරනවා ඔබටත් මේ නාලිකාවටත් විශේෂයෙන්ම මාව අපිව අහගෙන හිටපු අපිට ආදරය කරන රසිකයෝ හැමෝටමත් සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අතීතය සිහිනයා පමණයි හැබැයි සුවඳක් නෑ. එදා සිනෙහින් නොබැඳුනා නම් නිදාවියුවක් නෑ. අතීතය සිහිනයා පමණයි හැබැයි සුවඳක් නෑ. එදා සිනෙහින් නොබැඳුනා නම් නිදාවියුවක් නෑ.
වැටුනත් නෙතේ කඳුලක් නෑ තනු මන්දිර විඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ සිනහවින්නට වරම් නොලාදත් හිතේ කිලුටක් නෑ අතීතය සිහිනයා පමණයි හැබැයි සුවඳක් නෑ එදා සිනෙහින් නොබැඳුනා නම් එදා වියුවක් නෑ සුබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සුබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ඔබේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ අතීතය සිහිනයා පමණයි හැබැයි සුවඳක් නෑ එදා සිනෙහින් නොබැඳුනා නම් මෙදා වියුවක් නෑ